සියටල් 1866 මිය ගියනුත් පසු අවුරුදු 16කට පස්සේ 1882 දී තමයි සියටල්ගේ ප්‍රකාශය හැටියට ඔය කාරණාව හෙන්රි ස්මිත් සමාජගත කරන්නේ. ඒ නිසා සියටල් දැනගෙන හිටියේ නෑ තමන්ගේ කතාව මේ තරම් දුරට ලෝකයේ අසක් මුල්ලක් නැර පැතිරෙයි කියලා. ඒ පෙරවතන් මුළු මහත් ලෝකයේම පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට හරිම වැදගත්. අද අපි මේ විදිහට මහවැලි කේන්ද්‍රයට එකතු වෙලා ඉන්නකොට පරිසරයට ආදරය කරන මිනිස්සෙක්ගේ රස්ති ආදුව හරිම ලස්සනට කෘතියකට ගොඩ නැගෙන අවස්ථාවක්. මිනිස්සු ඉන්නවා. මිනිස්සු හරි කැමති තමන්ගේ වටපිටාව වෙනස් කරන්න. මිනිස්සුන්ට සබහාදහම මිනිස්සුගේ බහුතරයකට සබහාදහම පේන්න බෑ. මිනිස්සු උත්සාහ කරන්නේ සබහාදහම වෙනස් කරන්න. සබහාදහම වෙනස් කරමින් මිනිස්සු විසින් ගොඩනගා ගන්න පරිසරයක් ඇතුලේ කුඩුම්බියක් ඇතුලේ ඉර වෙන්න තමයි මිනිස්සු උත්සාහ කරන්නේ. හැබැයි මේ මිනිස්සු අතරේ අමුතු මිනිස්සු ඉන්නවා. ඒ අමුතු මිනිස්සු උත්සාහ කරන්නේ සබහාදහමත් එක්කම ජීවත් වෙන්න. හරියට සතා සිව්පාවා ගහකොළ දියවැල් වගේ. සබහාදහමත් එක්ක ජීවත් වෙන මිනිස්සු හිතන විදිහයි, පතන විදිහයි, ඒගොල්ලන්ගේ ජීවිතයයි මේ සියල්ලත් සබහාදහමට ගැටි. සබහාදහමට නොවනවනත ලෝකේ කිසිවක් නැහැ කියලා පල්ලේගම හේමරතන හිමියන් රචනා කරපු කාරණාව ඉස්මුදිනින් පිළි අරගෙන තමන්ගේ ජීවිතයේ සබහාදහමත් එක්ක බෙදා ගන්න මිනිස්සු බොහොම අල්පයි. අල්පයක් අතර මිනිසුන්ගෙන් අපිට හමු වෙනවා කතුවරෙක්. එයා තමයි තරංග විපුල ගුණ. තරංග වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්. හැබැයි එයා මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා අගෝස්තු මාසයේ 22 වෙනිදා 2019 අගෝස්තු මාසයේ 22 වෙනිදා තමන්ගේ මේ අසිරි සබහාසිරි කෘතිය මේ ශාලාවෙම ජනගත කරනවා. දෛවයේ කොයිතරම් දුරට අපිට හාස්කම් කරනවද කිව්වොත් සබහාදහමත් එක්ක ඉන්න මිනිස්සුන්ගෙන් ඊටත් අවුරුදු 5කට පස්සේ හරියටම අගෝස්තු මාසේ 22 වෙනිදා මම දැන් මේ කිව්වම තමයි විපුලගේ ඔළුවට ආවේ. ඒ දවසේම අපි දෙවෙනි කෘතිය එළි දක්වන්නට මේ විදිහට එකතු වෙනවා. මේකේ තියෙන්නේ පරිසර වේදියේ පරිසරයට ආදරය කරපු චරිතයක්. පරිසරය දැහැගෙන අතු කැබිලි කඩාගෙන මල් වැල් ගෙඩි අරගෙන කොළඹ ආපු නැති ඒ සියලු දේම තමන්ගේ කැමරා කාචයකට පමණක් එකතු කරගෙන ඒ එකතු කරගත් කාරණාවන් අරගෙන ඇවිල්ලා සංචාරක සටහන් විදිහට ලියලා ඊළඟ පරම්පරාවේ තව එකෙක් හරි කැලෑවදින්න සුදුසු මිනිස්සෙක් බවට පත් කරන්න උත්සාහ දරපු මිනිසුන්ගේ ලස්සන කතාවක්. ඒක හරි ලස්සන පොත් පිංචක්. එයාගේ ඡායාරූප එකතු වෙලා තියෙනවා. එයාගේ කතාව ලිය වෙලා තියෙනවා. ඒ කතාව හරිම ලස්සනයි. සැරිසරා නිබද වනගැබ විස්මිත මැවුම් පිරිසඳ මතකසේයා කැටිකොට උදන්නට අවසරයි සිතු සඳ. ඒක තමයි අසිරි සොබා දෙවෙනි කෘතිය ජනගත කිරීම. ඉතින් මේ මොහොතේ මේ කටයුත්ත සමගින් එක් වෙමින් පැමිණි ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම චිරාගත සම්ප්‍රදායනුකූල පොල් තෙල් පහන සූදානමින් සිටිනවා ආසිරි පතන්න සහ පහනින් පහන උද්දීප්තිය ලබන්න මම ඉතාම ගෞරව කොට ආරාධනා කරනවා පොල් තෙල් පහන් සිල දල්වන්නට. විද්‍යාචෝති සම්මානිත මහාචාර්ය සරත් කොටගොම් මැතිතුමනි ඔබතුමාණන්ට ඒ වගේම තරුණ සත්වයින්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජලද සම්පත් කළමනාකරණ සංවිධානයේ සභාපති ශාන්ත ජයවීර මැතිතුමාණන්ට ඒ වගේම වෘත්තීය අධ්‍යාපන වේදිනියක් පරීක්ෂිකාවක් වශයෙන් එකතු වෙන නේතු වික්‍රමසිංහ මහත්මියට හිටපු වනජීවි අඩවිය ආරක්ෂක ප්‍රේමරත්න මනම්පේරි මහත්මයාණන්ට ඒ වගේම සෙලාන් බැංකුවේ නිෂ්කාශන ආයතනයේ කළමනාකරු මර්ල් පුලුක්කුට්ටි ආරච්චි මහත්මයාණන්ට ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාරාධිපති ආනන්ද ද සිල්වා මහත්මයාණන්ට ඒ වගේම ප්‍රවීණ නිවේදිකා නිශාන්ති දිලුරුක්ෂි මහත්මියට පරිසරවේදී සේපාල ගුණසේකර මහත්මයාට ඒ වගේම අපේ කතුවරයාගේ පියාණන් වන පී.වී. විපුලගුණ මහත්මයාණන්ට මහවැලි කේන්ද්‍රීය ගරු අධ්‍යක්ෂ රවිහාර කුලතුංග මහත්මයාට අපි තාම ගෞරවයෙන් පොල් තෙල් පහන් සිල දල්වන්නට ඇරයුම් කරනවා.
අපි අර සියටෙල් නැත්නම් සීතෙල්ගේ කතාව වෙන හිටියේ. ඇත්තටම එයා කොයිතරම් දුරට තමන්ගේ පරිසරයට ආදරය කළාද කොයිතරම් දුරට යුද වීරයෙක්ද කියන කාරණේ ඇතුළේ අපේ සැරිසරනකොට ඔය ෆ්‍රැන්ක්ලින් ජනාධිපතිවරයා සමග ඇති කරගන්න මතභේදාත්මක කරුණු නිසා හුඟක් වෙලාවට එයාගේ සමාජිකයෝ ගොඩාක් එයාට නැති වෙනවා. ඒ වගේම ඇමරිකානු ජනාධිපතිවරයා එයාට යම් සීමා පනවනවා. මෙන්න මේ කොටසේ පමණක් උඹලා ජීවත් වෙයලා කියලා. එයාගේ මුල් භූමි හොරගම් කරගන්නවා. අපි සූදානම් වෙන්නේ ඒ කතාවේ යම් ආකාරයක අර්ථ නිරූපණයකට විපුලක චාරිකාවන් අරන් යන්න. සියටල්ගේ මුල් ජන්ම භූමි නැති වෙනවා. එයා ආරක්ෂා කරගත්ත තමන් අවසාන වශයෙන් ගිහිල්ලා නැවතුණු එයාගේ තිබුණු අර ආරක්ෂාකාරී පරිසරය එහෙම නැත්නම් පාරම්පරික වාසි භූමි වලින් මිදිලා අපි කියන රක්ෂිත ප්‍රදේශවල යාන අතර කරනවා. ඊට පස්සේ එව්වත් කොල්ල ගන්නවා. මට හිතෙනවා අපේ වනාන්තරත් එහෙමයි කියලා. අපේ ස්වභාවික පරිසරයත් එහෙමයි කියලා. ඒ කොල්ල කන පරිසරයක් ඇතුලේ විපුල යනවා චාරිකාව. අපට මේ සුවිසල් අහස්තලය මිලට ගත හැකිද? මහපොළොවේ සෑම අංශුවක්ම මගේ ජනතාවට පූජනීය වස්තුවක් වෙයි. අප මහපොළොවේ කොටස් වන්නාසේම මහපොළොව අපේම කොටසකි. නැවුම් හිරු එළියේ දිදුලන සෑම පයින් තුරුමුදුනක්ම රන්වන් වැල්ලෙන් වැසුණු සෑම වෙරළක්ම අඳුරු වනගැබක ගලාගෙන යන සෑම මීදුම් පටලයක්ම ගුමුගුමු නදනගන සෑම මීමැසි පුලකයකුම මගේ ජනතාවගේ මතකයේ ශුද්ධ වූ අත්දැකීම් ලෙස තැන්පත්ව ඇත. සුවඳ හමන සෑම මලක්ම අපේ සොහොයුරියකි. පැන යන මුවන්, දිව යන අශ්වයින්, අහස සරසන උකුස්සන් අපේ සොහොයුරෝ වෙති. පිවිතුරු දියදහරාවල ජලය ලෙසින් මේ ගලා යන්නේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. ඒ දියවර මුමුණන්නේ මගේ මුත්තාගේ හඬයි. අප අද මේ වාසය කරන ලෝකය, මේ ගහකොළ, සතා සිව්පාවුන්, කඳු වැටි, තැනිතලා අයිති අපට නෙවෙයි හෙට දවසටයි. විපුලක චාරිකාවට පරණ වාහන, විපුලත් එක්ක කැලෑ වදින්න කැමති මිනිස්සු, විපුලත් එක්ක පරිසරයට ආදරය කරන චරිත, විපුලත් එක්ක මේ ගම්බිම්වල ගිහිල්ලාම දැන හඳුනාගත් චරිත ගොඩාක් එකතු වෙනවා. ඒ සියල්ලගේ අග්‍ර ප්‍රතිඵලය තමයි මේ සටහනක් තබලා තියෙන්නේ තව කෙනෙකුට යන්න හිතෙන විදිහට. අපි දැන් මේ උත්සව සභාවේ කටයුතු ආරම්භ කරමු. මුලසනයක් තිබෙනවා. මේ මුලසුනට අපි ප්‍රධාන චරිත තුනකට ආරාධනා කරන්න හිතුවා. අපිත් සමගින් මේ සියලු ලංකාවේ මේ පරිසරයේ සුරකීම, සත්ව විද්‍යාව, පක්ෂි විද්‍යාව මේ සියලු දෙනාත් එක්ක අපි කලපුවාම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨ පක්ෂි විද්‍යා සමූහයේ හිටපු ගරු සභාපති, ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා පදනමේ ගරු උපදේශක, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාංශයේ හිටපු ප්‍රධානී, විද්‍යා ජ්‍යෝති සම්මානිත මහාචාර්ය සරත් කොටගම සූරීනි, ඔබතුමාට ඉතාම ගෞරවයෙන් මුලසුනට ඇරයුම් කරනවා. ඒ වගේම තරුණ සත්වවේදීන්ගේ සංගමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ජලජ සම්පත් කළමනාකරණ සංවිධානයේ සභාපති ශාන්ත ජයවීර මැතිතුමනි, ඔබතුමාට ඉතාම ගෞරවයෙන් වේදිකාවට ඇරයුම් කරන්න කැමතියි. හැම මොහොතකම ටිකක් වෙනස් විදිහකට හිතන, හැබැයි මේ සිතුවිල්ලේ ඵලදායීතාව ඇය විසින්ම මැන බලන වෘත්තිමය අධ්‍යාපන වේදිනියක් විදිහට කටයුතු කරන සහ පරිශීකාවක් විදිහට කටයුතු කරන නෙතු වික්‍රමසිංහ මැතිණියට ඉතාම ගෞරවයෙන් ඇරයුම් කරන්න කැමතියි. පොතක් ලියලා සංචාරයේ ගෙදලා
තමන් විසින් කරන ලද මේ තිබෙන ප්‍රධාන ගෞරවනීය සාධකත් එක්ක එකතු වෙනකොට මම හිතනවා ඔබත් මෙතන ඉන්න ඕන චරිතයක් කියලා. මම ඊටම ගෞරවයෙන් අපේ විපුල ගුණ සහෝදරයාට ආරම්භ කරන්නේ. හරි. අපි ගත්තොත් එහෙම 2019 වර්ෂයේ විපුලගේ චාරිකාව මීට වැඩිය දරුණුයි. මේ රටේ යම් ආකාරයක කොවිඩ් රැල්ලක් නිර්මාණය වෙමින් පවතින යුගයක තමන්ට ලැබුණු මුල්ම අවස්ථාව සහ තමන්ට යහළුවන්ගෙන් ලැබුණු අවස්ථාවන් සහ කැලෑ වැදුනයන් පස්සේ තමන්ට එල්ල වුණු අභියෝගයන් ඊටාම වැඩි. එතනදී අවුරුදු 5කට එහා ගිය යම් ආධුනිකත්වයකුත් තිබුණා. ඒ සියල්ල අතරේ එයා වින්ද දෙයක් තියෙනවා. ඒ වින්ද දෙය පිළිබඳ යම් ආකාරයක මෙනෙහි කරන්න මම කැමතියි ඔබ අරගෙන යන්න අතීතයේ ගිය සංචාරයක ලස්සන සටහන් ටිකක් නරඹන්න. පොත්පිංචේ පළමු කෘතිය ආසිරි සොබාසිරි අසිරි සොබාසිරි පළමු කෘතිය එලි දක්වපු ආකාරය. හැබැයි එලි දක්වන්න හේතු වුණු අපි කියන ජංගල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. කැලෑවේ යාගත්ත අත්දැකීමක් තියෙනවා. වනාන්තරයේ යාගත්ත අත්දැකීමක් තියෙනවා. ඒකත් මේකම ගෙටියෙන් බලන්න පුළුවන් නම් මේ කෘතියේ සූර්ය කන්ද යනවා ආරුක්කුණාවේ පාලම් බලන්න යනවා දෙමෝදර යනවා එතකොට තිඹිරිය මංකරට යනවා කන්නලමට යනවා බඹර කන්දෙන් පටන් අරන් හෝටන් තැන්න හරහා ගමන් කරනවා
මේ ආදි වශයෙන් උඩවල වැවට යනවා. මේකගේ වංගුවේ නවතිනවා. මේ ආදි වශයෙන් ගමන හරි සුන්දරයි. අලි බලන්න ගිය ගමනේ ලස්සනම තැන තමයි කවුඩුල්ල කියලා මට හිතෙන්නේ. අලි බැලිල්ලත් බලි බැලිල්ලත් කිසිම පිටක එපා වීමක් නොදෙනන කාරණාවක් බව තමයි මේ කෘතියේ එයා සඳහන් කරලා තියෙන්නේ. පරිසරය පිළිබඳ කතා කිරීමේදී මගේ මතකය ඇය මුණ ගැසුණාම මම දිව ගියා ඒ කාලේ සිරස ගුවන්විදුලියේ සහ සිරස ටීවී එකේ තිබුණා පරිසරයට විනාඩියක් කියලා වැඩසටහනක්. අපි හරි ආදරයෙන් ඒක ඇහුවා. ඇත්තටම මේ හඬම අද මේ වැඩසටහනේ මේ චාරිකාවට හේතුපාට කියන්න නැත්නම් පූර්විකාගෙන් එකතු වීමත් මම හිතනවා හරි ලස්සන අවස්ථාවක් කියලා. නිශාන්ත දිරුලුක්ෂි වගේ හඬට අපි හරි ආදරෙන් ඉන්න. ස්තුතියි සුරවීර. කවුඩුල්ලේ අලි සුරතල් පිටු අංක 13 සටහන මේ ආකාරයි. පරිසරයේ වසාගත් වැහි කෝඩයත් සමග මීළඟ දිනේ උදා විය. පෙරදා රාත්‍රියේ පුරා ඇදහැළුණු මහ වරුසාව එදින උදේවරුවේද එලෙසින්ම පැවතුණි. නමුත් හවස් වරුවේදී කාලගුණය මදක් යහපත් වූ බැවින් අප නවතන පසුපස පිහිටි සුන්දර වැවිස්මත්ෙහි කාලය ගත කළෙමු. මඩෙහි සටහන් වී තිබූ අලි සලකුණු වලින් පෙර දින රාත්‍රියේදී මේ අවට ඔවුන් සැරිසරා ඇති බව තේරුම් ගතිමු. වැව අසලටම යත්ම පරිසරයේ ඉතා මනස්කාන්ත චිත්‍රයක් මැවී පෙනෙන්නට විය. වැවෙහි එහා යුරට මදක් ඈතින් ඉතාමත් තේජාන්විතව නැගී සිටි කඳු වැටිය එම චිත්‍රයට දර්ශනීය පසුබිමක් එකතු කරනු ලැබුවේය. ජලාශය මත තිබූ මාළුවරු කිහිපය එම චිත්‍රය තව තවත් වර්ණවත් කළේය. එසේම ජලාශය අසල ගැවසුණු මාංශභක්ෂක පක්ෂීන් සහ වරින් වර දියබීමට පැමිණි ඔවුන් මුවන්, වල්ලූරන්, ඉත්තෑවුන්, අලින්, නරියන් ආදී සිව්පා සතුන්ද එම චිත්‍රයේ පැහැය වරින් වර වෙනස් කරනු ලැබුවෝය. ඇත්තෙන්ම එම චිත්‍රය අතිශයම චමත්කාරජනකය. දින ගණනක් වෙන්දත් එපා වීමක් නම් නොදෙනේ. අපගේ කවුඩුල්ල චාරිකාවේ අවසාන රාත්‍රිය කරා ක්‍රමයෙන් ළඟන වීමින් පවතී. මේ මොහොතේ වද මෙම ස්ථානයෙන් ඈත්වීමට කිසි විටකත් සිත් නොදේ. නමුත් අප ඉක්මනින්ම මෙතනින් ඉවත් විය යුතුමය. මන්දයත් තව මොහොතකින් රාත්‍රිය එළඹත්ම මෙම ඉසව්ව නිසාචර සතුන්ගේ පාරාදීසයක් වීමට නියමිත බැවිනි. පරිසරය සොයාගෙන යාම අත්විඳීම ඒ අත්විඳුණු කාරණා නිවි හැනෙල්ලේ ඡායාරූපගත කර ගැනීම ඡායාරූප සියල්ල එක කෘතියකට එකතු වීම සහ සංචාරක සටහන වඩාත් සිත් ගන්නා සුළු විදියට රචනා කිරීම මේ සියල්ල ඇතුළේ තියෙන්නේ ඔහුගේ භාෂා ඥානය ඔහුගේ ශ්‍රව්‍ය දෘශ්‍ය දැකීම් තුල සහ අත්දැකීම් තුල ඒවා එකට එකතු කර ගැනීම සහ තවත් පරපුරකට එවැනි දෙයකට උනන්දු ඇති කිරීම. ඊටාම ඉහළ භාෂා ඥානයකින් යුතුව මේ කෘතිය රචනා වෙලා තියෙනවා. එක පිටුවකින් පටන් ගත්තාම එක හුස්මට මම මේ පොත කියවලා ඉවර කළා. වැඩේට පෙර ලැබුණු කොලාමුණපු කෘතියේ. ඒක නිසා ඒක හරි රසවත්. මම මේ මොහොතේ මේ උත්සව සභාවේ මේ කෘතිය දොරට වඩින මොහොතේ මේ සභාව ආමන්ත්‍රණය කරන්නට පළමු කොටම ආරාධනා කරන්න කැමතියි. තරුණ සත්වේදීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජලද සම්පත් කළමනාකරණ සංවිධානය කර සභාපති සාන්ත ජයවීර මහත්මයාණන්ට සුබ සන්ධ්‍යාවක්. මහාචාර්ය සරත් කොටගම් මැතිතුමා ඇතුළුව තරංග මහත්මයා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. තරංග මහත්මයා තරංග කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මුලින්ම මම දැනගත්තේ 1989 වසරේ එතකොට ශ්‍රී ලංකා තරුණ සත්වේදීන්ගේ සංගමේ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා. නමුත් තරංගත් එක්ක නිතරම එහෙම ගියේ නෑ. මීට වසර 5කට කලින් ඔහුගේ පළමු කෘතිය එළි දක්වනකොට තමයි මම දැනගත්තේ තරංග මෙච්චර දේශ ගවේෂකයෙක් කියලා. මොකද ඒ වගේම හොඳ ඡායාරූප ශිල්පියෙක් කියලා. දැන් කුඩා කාලේ ඉඳන් අපි සතුන්ට ආසාය හොයාගෙන යන්නේ මුලින්ම ලිපි එක දේවල්. දැන් කුඩා කාලේ මම පත්තරවල තිබිච්ච ලිපි කියවන්න පටන් ගත්තා. සතුන් ගැන පරිසරය ගැන තියෙනවා. නමුත් ඒ ලිපි වල තිබුණේ වැඩිපුර බර වචන.
මොකද ලේඛකයින් උත්සාහ කරන්නේ තමන්ගේ ලියන දේ වැඩි කරන්න, බර වැඩි කරන්න වචන වලින්. මොකද ඒ ඉඳ මට ඒක එච්චරම ඇල්ලුවේ නැහැ. ඉතින් පටන් ගත්තට පස්සේ කියවන්න ඒක තමන්ට ඉන්නේ නැත්තම් හිතට ඒක පැත්තකට දානවා. කොහොර එකපාරක් තිබුණා ලිපි පෙළක් කොංගෝ වනාන්තරයට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයන් කට්ටියක් ලියන්න ගත්තා ලංකාවට ඇවිල්ලා ඒ ගිය චාරිකාවල් ගැන. ඉතින් කොංගෝ වනාන්තරය කියන්නේ අපිට පොඩි කාලේ අහලා තියෙන විශේෂම තැනක්. තාමත් ගිහිලා නැති වුණා. ලංකාවේ විශේෂම තැන හබරණ කැලේ. අපි කුඩා කාලේ ඉඳන් අපි අහලා තියෙන තැන. ඉතින් මේ කැලේ කොංගෝ වනාන්තරයට ගිය චාරිකාව ලියනකොට ඒකේ ඉන්නා මෙන්න ව්‍යාග්‍රයන්. කියන්නේ ටයිගර් ඉංග්‍රීසියෙන් කියන්නේ. ඉතින් අප්‍රිකාවේ කොහෙද ටයිගර්ස්ලා? ඊට පස්සේ අපි ඒකත් පැත්තකට දැම්මා. මොකද ඒවා ඇත්තටම පරිසරයට ආස වුණත් උන්ගේ දැනුමක් නැතුව ලියන ලිපි මේවා. ඒ හින්දා අපි ඒවා කියුවේ නෑ එච්චර. තරවතේ කුඩා කාලේදී මම අවුරුදු 9 වයස අම්මත් එක්ක ගියා රත්න පොත් ප්‍රකාශකයෝ කියන තැනට. මරදානේ තියෙන පාසල ඇරලා යනකොට. එතන තිබුණා පොතක් ඒක ඉස්සරහා පුටුවේ තිබුණේ ව්‍යාග්‍රේගේ සිතුවමක් ටයිගර් කෙනෙක්. මම කිව්වා මේක අරන් දෙන්න කියලා. අරන් දුන්නා. රුපියල් 3.75යි මිල. නමුත් මට ඒක කියවන්න බෑ මොකද අකුරු පොඩි ඒ කාලේ. නමුත් මේ පොත තාත්තා අයියලා කියවලා ඒකේ තියෙන දේවල් රස කර කියනවා මම අහලා තිබුණා. නමුත් ඒගොල්ලෝ සත්තු ගැන හොයාගෙන ගිය අය පරිසරයේ ගවේෂණය කරපු අය නෙවෙයි. නමුත් ඒකට කැමති පරිසරයට. ඉතින් මේක පස්සේ කාලේ කියවන්න පටන් ගන්න පුළුවන් වුණාම මම ඒක කියෙව්වා. ඒක ලියලා තියෙන්නේ පී මන්තේපල් කියලා කෙනෙක්. එයා රුසියානු විද්‍යාඥයෙක්ගේ ගෝලෙක් කාන්තාවක්. රුසියානු සත්ත්ව විද්‍යාඥයෙකුගේ කාන්තාවක්. ඒ කියන්නේ ගෝලේ කාන්තාවක්. පී මන්තේපල් කියලා තමයි තියෙන්නේ. රුසියාවේ හිටපු ජ්‍යෙෂ්ඨම සත්ත්ව විද්‍යාඥයෙක් එක්ක එයා ගිය තැන්වල ගිහිල්ලා ලස්සනට ලියලා තිබුණා. ඒක පරිවර්තනය කළ සිංහලට. ඉතින් ඒ කාලේ ගොඩක් රුසියානු පොත් පරිවර්තනය කළා අපිට ලොකු දැනුමක් ලබා දුන්නා. ඉතින් මේක තමයි ගවේෂණාත්මක පැත්තේ මම මුලින්ම කියවු පොත. ඒකෙත් මුලින්ම තියෙන්නේ අල්තායි කඳුකරයට ගිය චාරිකාව. ඒකේ පිකා කියලා සතෙක් ගැන සඳහන් කරලා තියෙනවා. මම පළවෙනි වතාවට පිකාස්ලා ගැන ඇහුවේ එතකොට තමයි. එයා පිකා කියන්නේ හාවුන්ගේ ගෝත්‍රයේ සතෙක් කන් දිග නැහැ. බොහොම කියුට් එයා පින්තූරු පස්සේ හොයා ගන්නකොට. ඉතින් මේ වගේ දේවල් ගොඩක් ඒ පොතෙන් ආවා ඇත්තටම. ඉතින් මේ හැබැයි වැඩි පොත් මම කියෙව්වේ නැහැ මොකද මට අල්ලන පොත් තිබිච්ච නැති නිසා. ඉතින් මේ තරංගගේ පළවෙනි කෘතිය දැක්කට පස්සේ මම මෙතනට ආවට පස්සේ කීක අරගත්තට පස්සේ කියුවට පස්සේ තමයි මට මේ තරංගගේ දක්ෂතාවය ඌගේ ගිය තැන් සහ කොච්චර ගවේෂකයෙක්ද කියලා මට තේරුණා. ඉතින් මේක තරංග වගේ අය ගොඩක් අඩුයි ඇත්තටම. right? අපි ගොඩක් මම ඉස්සෙල්ලා කිව්වා විවිධ පත්තරවල ගිය ලිපි එච්චර අපිට ඇල්ලුවේ නැහැ. නමුත් සමහරක් අතීතයේදී ඉඳන් ලංකාවේ ගොඩක් හිතට වද්දලා තියෙන දේවල් තමයි කවි. කවිකොළ ඒවා මෙහෙම දාලා තමයි සමහරක් දේවල් වෙනස් කරන්න පවා කවි වලට පුළුවන්. නමුත් අදේ කලාව සාහිත්‍යමය කලාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. මම අහලා තියෙනවා පනාමූරේ අලියට වෙඩි තිබ්බට පසුව මිනිස්සුන්ට මේක දන්වන්න ප්‍රධාන මාධ්‍ය වෙලා තිබුණේ කවිකොළ. කවිකොළයක් print කරලා බස් වලට නැකලා තැන් තැන් වල ගිහලා ඒක කියෝ විකුණලා තියෙනවා. කොහොමද මගේ ගාව ඉස්සර විච පත්තරවල එකතු වලින් එකම එකක් තියෙනවා කවියක්. ඒක අලිපැටියෙක් මඩේ එරිලා අම්මා එතන ඉන්නවා බලාගෙන. ඉතින් ඒක පෙළි කීපයකින් කවියට අරන් තියෙනවා. ඒක කියෙව්වහම ඇත්තටම ඒ කාලේ ඇස් දෙකට කඳුළු වෙනවා. නමුත් අර සාමාන්‍ය ලිපි ගියේවා මට එච්චරම ඇත්තටම මේ කොටිම කියනවා නම් දිරෙව්වේ නැහැ. මොකද ඒකේ වැරදි දේවල් ගොඩක් තියෙන නිසා. පස්සේ කාලෙක ලින්ඩාලිස් මැතිතුමා නැති වුණාට පස්සේ උන්ගේ පවුලේ කට්ටිය එතුමා ලියපු ලිපි එකතු කරලා ග්‍රන්ථයක් කරුවා. තැන් තැන් වල ගිහිල්ලා ගියේවා සත්තුද්‍යාන ඒවා කැලෑවල ඒවා ග්‍රන්ථයක් කරුවා. ඉතින් මේ ග්‍රන්ථයත් ඉතාමත් වැදගත් වෙනවා මේ තරංගගේ ග්‍රන්ථය වගේම බොහොම ඇත්ත දේවල් එතන තියෙන නිසා. වචනෙන් දෙකෙන් හිතට එකපාරට අපිව අල්ලා ගන්නවා.
ඉතින් මේ තරංගත් එක්ක ඇත්තටම මම මුලින්ම සංචාරයකට ගියේ මීට අවුරුදු මම හිතන්නේ 9කට විතර කලින්. මේ ඡායාරූපේ තියෙන්නේ එතකොට. right? උඩවල වේදින. පොඩි කරතැබ්බයක් වුණා. මේ තමයි ජීප් එක එරුණා. ජීප් එක එරලා ඉතින් පිටිමෑ කීප දෙනා හිටියේ මේක තල්ලු කරන්න අවශ්‍ය වුණා. නමුත් මම ගියේ නෑ තල්ලු කරන්න. ඉතින් මගේ දිහා තරංග බලනවා එයා තල්ලු කරනවා. පිටිපස්සෙන් තල්ලු කරන අර වගේ මඩ ප්‍රහාරයක් රෝදෙන් වීසිවල තරංගයේ මූණේ ඇඟේ හැමතැනම ගියා. කොහොම හරි මේක තමයි තරංගත් එක්ක ගියේ මම ගියේ එකම වගේ චාරිකාව. ඒ වගේම මේ කෘතියකින් මොනවාද වෙන්නේ සාමාන්‍ය සමාජයේ ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. අය කුඩා කාලේ අර මම කියවෝ වගේ තව ඉන්නව තරුණ අය ළමයි මේවා කියවන්න. උන් කියවලා මේ දේවල් හොයාගෙන තමයි තව තවත් පරිසරයට යොමු වෙන්නේ. ඒ දේ තමයි මේ කෘතියෙන් යන විශේෂම දේ. එක තැනක් විතරක් නෙවෙයි. අලි විතරක් නේ අර වීඩියෝ එකේ දැක්කේ අලි විතරයි. නමුත් ඒ අලි විතරක් නෙවෙයි. තෙත් කලාපේ උසම ස්ථාන. කොළඹ ඉඳන් තියෙන දුරම වන උද්‍යානය චුන්ඩිකුලම්. ඒ පවා තරංග ගිහිල්ලා තියෙනවා. මම ඒ පළාතට ගිහිල්ලවත් නෑ අන්ටට. මමත් ගවේෂණය කරලා මම ගිහිල්ලවත් නෑ. මේ වගේ විශේෂ තැන් මේ පොතෙන් සම්මිශ්‍රව ලබා දීලා තියෙනවා. right? අර බඹරකන්දැල්ල උඩ ප්‍රදේශයේ මම එකපාරක් දැක්ක ඈතක ඉඳන් මට හිතුණා මෙතනට යන්න ඕනේ කියලා. මම දන්නේ කොහෙන්ද යන්න පාරක්වත්. බලන්න තරංග ගිහිල්ලා එතන තියෙන. ඒ පොතේ සඳහන් කරලා තියෙනවා. හැබැයි අපි ගියාම ගොඩක් අය බලන්නේ අද ලංකාවේ ඉන්න අය අනුන්ට පෙන්වන්න යන. පෙන්තූරයක් ගන්නවා සමාජ මාධ්‍යයට දානවා මම මෙතන ගියා කියන්නේ. ඔහු ඒකේ නියම ප්‍රතිඵල ලබන්නේ නැති එක්කෙනෙක්. තමන් ඉස්සෙල්ලා මේක විඳලා ඉන්න ඕනේ. සතුට විඳලා ඉන්න ඕනේ. නැත්තම් ඒකෙන් වැඩක් නෑ. අනුන්ට පෙන්වන්න තමයි අද ගොඩාක් දේවල් කරන්නේ. ඒ හින්දා තරංගගේ දිහා බැලුවාම පේනවා. ඔහු බැංකු නිලධාරියෙක් වෙලත් මේ වගේ තැන් වලට ගිහලා උ සතුටක් ලබන කෙනෙක්. මොකද ඒ වගේ අය සාමාන්‍යයෙන් වයසට යන්නේ සාමාන්‍ය විදියට. නමුත් අර පරිසර විනාශ කරනවා කී කෑ ගගා කේන්තියෙන් ඉන්න මිනිස්සු ඉක්මනින්ම නැති වෙලා යනවා. right? අපි පරිසරයේ ඉස්සලම තමන්ට ප්‍රයෝජනෙ ලැබලා ඉන්න ඕනේ. හරි පොතක් කියවුවට පස්සේ ඒ තැන් වලට ගිහිල්ලා බලන්න ඕනේ. කන්දක් ගැන කියවන එතන නැගලා බලන්න ඕනේ. අද ඒව වෙනවා අපේ රටේ හරිම අඩුයි. ඒ වගේම පරේක්ෂණ පවා වෙනවා ඊටපොන් අඩුයි. මෙතන ඉන්නවා IUCN එකේ විශේෂ මහත්මයෙක් පැමිණිලා මහාචාර්යවරයෙක්. ඔහු මට කිව්වා දත්ත තියෙන විද්‍යාඥයින් ඉන්නේ 82 දෙනෙක් පමණයි කියලා ලංකාවේ. එතකොට මේ ඡායාරූපයේ තියෙන Google එක මේක එච්චරම පැහැදිලි නැතුණ වම් පැත්තේ මැද හරිය තියෙන කුඩා තිත් ගොඩාක් තියෙනවා. ඒ තමයි glass bottom boats වීදුරු පතුල් බෝට්ටු. ඉස්සර මේවා තිබුණේ නැහැ. අර දකුණු පැත්තේ තියෙන සුදු පාට තිත් එක තමයි දීවර බෝට්ටු. ඉස්සර එතන නවත්තලා තියෙන ඒවා ටික වෙනම ගත්ත කොරල් පරේ ආරක්ෂා කරන්න කියලා බෝට්ටු අයින් කරා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ කොරල් පරය තනිකර විනාශ වෙනවා. ඒ වල තෙල් වලින් හැදෙන ලෙඩ රෝග වලින්. මේ කොරල් එක වටේ වහගෙන තියෙන්නේ ආක්‍රමණකාරී මේ ඇල්ගි එකක්. මේකට කියන හැලිමිඩා කියලා. මේක කොරල් එකේ වැවෙන්නේ බෝට්ටු වලින් එන තෙල් වැඩි වුණාම. මේක පිජන් අයිලන්ඩ් එකටත් බලපාලා තියෙනවා. right? එතකොට මේක අයින් කරන්න කියලා කිව්වහම එක්තරා ආචාර්යවරයෙක් හිටියා එතන අරක්ගෙන හිටියා. ඔහු කො නෑ කරන්න බෑ මේක පරීක්ෂණ කරන්න ඕනේ කියලා. හැබැයි ඔහු මුහුදට බහපු කෙනෙක් නෙවෙයි. ඔහු වෙනුවෙන් වෙන අය තමයි මුහුදට බහලා වැඩ කරුවේ. පස්සේ කරපු වැඩේ මම එතන හිටියා ජර්මන් ජාතිකයෙක් කෙන හැම අවුරුද්දෙම තාමත් එනවා. ඌගේ නම රයනේ. right? ඔහු ඇවිල්ලා කැඩිච්ච කොරල් කෑලි එකතු කරලා රීෆ් එකක් හදනවා. මම ඔහුට කිව්වා මේක ආක්‍රමණකාරී ෂාක් ඇල්ගි එකක්. මේක විතරයි හැබැයි අයින් කරන්න පුළුවන් ආක්‍රමණකාරී වලින් අතින් අනිත් ඒවා අයින් කරන්න බෑ. අයින් කරන්න පුළුවන් නම් කියලා. ඊළඟ පාර එනකොට ඔය සියලුම දේ අයින් කරලා තිබුණා. බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දේවල් පව අද කරන්න අපිට බැරි වෙලා තියෙනවා සමහරක් පරිපාලන කටයුතු නිසා. ළඟට මේ glass bottom boats වලින් එන තෙල් වලින් මේවා අමතරව තව තියෙනවා ආක්‍රමණකාරී ලෙඩ රෝග පැතිරලා තියෙනවා. අද වටිනාම පරිසරය එතනින් විනාශ වෙලා තියෙනවා. ඉතින් මේවට හේතු මොනවාද? නේ? අපි දැන් මම ගිය සුමානේ හරියටම අද වගේ දිනයක
සහභාගී වුණ WNPS ඒ කියන්නේ වනසත්වා ස්වභාව ආරක්ෂක සංගමේ පවත්වපු දේශනයකට මම අහන්න ගියා. එකන ගෑනු කෙනෙක් හිටියා ලේඩි කෙනෙක්. එයා අප්‍රිකානු සතුන් ගැන ගොඩාක් පරීක්ෂණ කරපු කෙනෙක්. එයා ඇවිල්ලා කිව්වා මිනිස්සුන්ව දැනුවත් කරන එකෙන් ගොඩක් අලින්ව ආරක්ෂා කරගන්න පුළුවන් වුණා කියලා. නේ? අලින්ව ආරක්ෂා කරගන්න පුළුවන් වුණා කිව්වා ඒ රටේ. මොකද ඒ රටේ මිනිස්සු ඒ කාලේ ඉඳන් සතුන්ව මරාගෙන කන සතුන් දන්නව යරින්න අලියාව මරලා දල ගන්නව යරින්න වෙන දේවල් තිබුණේ නැහැ. රොතයි තරුණ සත්වේදීන්ගේ සංගමේ උපදේශක මහත්මයා කියන උන්ගේ අප්‍රිකාවට ගිහලා ඒගොල්ලන්ගේ අර ආසසතාපේලා නම ඇහුවොත් කියන්නේ මෙයාව මරන් කන එක්කෙනා. මෙයා මස් හයි එක්කෙනා. මෙයා මෘදු එක්කෙනා. වගේ තමයි නැතුව ඔය සාමාන්‍ය කියන නම එච්චර දන්නේ නැහැ. අලියට නමක් ඇති. නමුත් අලියාවක දැක්කම ඒගොල්ලන්ට මතක් වෙන්නේ මරලා දල ගන්න එක පමණයි. නේ? ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබුණා. නමුත් ලංකාවේ එහෙම නැහැ ඇත්තටම. අපේ රටේ ගොඩාක් ගස් කොළන් තියෙනවා සතුන් ගැන බලන ඒවා ගොඩාක් ඉන්නවා. right? මම සාමාන්‍ය සමාජ මාධ්‍යයෙන් බලන්නේ වැඩිපුරම ඔය අලින්ගේ වීඩියෝස් බලනවා. ඉන්දියාවේ අපේ වීඩියෝස් බලන්න. ඉන්දියාවේ ගමකට අලියෙක් ආවොත් මිනිස්සු පස්සෙන් එළවෙලෝ ගහනවා. ගල් වලින්ද පොළු වලින්ද ගහනවා. අපේ රට එහෙම කරන්නේ නැහැ කවදාකවත්. එහෙම ගහන ඇති නමුත් සංඛ්‍යාවෙන් ඉතාමත්ම අඩුයි. right? මොකද ඒකට හේතුව මිනිස්සු යම් කිසි විදියකට සතුන් ගැන දැනුවත් වෙලා ඉන්නවා. මොකද එකක් තමයි අපේ පෙරහැරේ අලි යන එක මේක ගොඩක් බලපාලා තියෙන මිනිස්සුන්ගේ හිතට. නමුත් ඒවත් නවත්තන්න කියලා සමහරක් කට්ටිය දැනුමක් නැතුව කෑ ගහනවා. මම කියවනේ අර ගස් කපන කොටත් අර අනාක්‍රමණකාරී ගස් කපන කට්ටිය කෑ ගහනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි අපිට ඉතුරුලා තියෙන්නේ. කොහොම නමුත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අද මේ පරිසර ප්‍රශ්න වැඩි වෙන්න. right? අපිට යාලා ගිහිල්ලා ජීප් එකක් ලොකු ජීප් එකක් නැති එක. සිංහරාජේ ගිහිල්ලා කෑම කන්න බෑ අපිට. right? අපි ගියොත් සිංහරාජයට ඇතුළු වුණොත් උදේ හවස ආවොත් අපිට කිසිම දෙයක් කන්න බෑ ඇතුළේ කෑම. ඉතින් අපි කොහොමද ඉන්නේ එතකොට නේ? එහෙම නීති දාලා තියෙනවා දැන්. දැන් අපි එතන ඉන්න කට්ටිය සිංහරාජේ ගියොත් මේ පැය දෙකෙන් තුනෙන් එන්නේ නැහැ. උදේම ගිහිල්ලා කුරුල්ල බලලා හවස 4ට 5ට තමයි එළියට එන්නේ. එතකන් අපි නොකා ඉන්න ඕන. මේ වගේ නීති රීති දාන මෝඩ පරිපාලනයක් තියෙන රටක් මේක. right? මේකට හේතුව මොකක්ද කියලා අපි කතා කරා කලින්. right? ඒ වගේම තමයි සත්තුද්දයන් අධ්‍යක්ෂකතුමෙක් ඒ දවස්වල කතා වුණා. අද කොච්චර මහාචාර්ය ආචාර්යරු හිටියත් කොටගමස පමණයි මිනිසුත් එක්ක ඉන්නේ කියලා. ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව මොකක්ද? අද රැකියාව ලබා දීලා තියෙන ඔක්කොට උපාධිය නිසා. මේ උපාධිය තමයි අද නරක පැත්තට බලපාලා තියෙන්නේ. මේගොල්ලෝ ගන්නකොට අපි හිතුවා තව වැඩ වෙයි කියලා හොඳට. නමුත් ඒක අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. right? මොකද උපාධියක් ගත්තට පස්සේ ඌන්ගේ බලාපොරොත්තු රැකියාවක් ගන්න. රැකියාවදී සත්තුන්ට ආසද නැද්ද කියලා ඒගොල්ලන්ගේ හිතේනේ තියෙන. නමුත් එහෙම නැති අයත් ගන්නවා. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලෝ කොහේ හරි මම පරිසර නියමයකට හිටියා, අර දේශයට ගියා, මේ දේශයට ගියා කියලා සහතික ටිකක් හදාගෙන ඇවිල්ලා කොහමද රැකියාව ගන්නවා. රැකියාව ගත්තට පස්සේ මොකද කරන්නේ? කිසිම පරිසරයේ ඒකේ හිටපු ජේෂ්ඨ අයගෙන් අහන්නේ නැහැ. හිටපු අයගෙන් ගෙනල්ලා අහන්නේ නැහැ මේ කොහොමද වුනේ කියලා. උන්ගේ මාන්නේ ඔළුවේ තියෙන්නේ. නයි? ඒක නිසා අද පරිසර ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. මේ අලි ප්‍රශ්නට හේතුවත් ඒකයි. දැන් අර උඩවලවේ ගියාම ඉස්සර අලි 450ක් තියෙන වාර්තාවල ගියම හැමතැනම අලි. අද අලි ඉන්නවද උඩවලේ? නැහැ. මොකද අර තෘණ జాතිය නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අඩු ගානේ එක පැත්තක ඒ බීජ ගැනලා ප්‍රචාරණය කරලා මේක පොඩ්ඩක් හදලා ගන්න පුළුවන්ද කියලාත් එහෙම ඒගොල්ලන්ට උත්සාහයක් නැහැ. බලන්නේ කොහොම හරි ඉස්සරහට තමන්ගේ තනතුර උඩට ගෙනහිල්ලා වැජ්ජෙන්න විතරයි. නැතුව පරිසරය ආරක්ෂා කරගන්න නෙවෙයි. මේ ප්‍රශ්න වලට ගොඩක්ම හේතුව ඒකව බව විශ්ලේෂණය කරාම අපිට තේරලා තියෙනවා. සමහරක් අය මාත් එක්ක විරුද්ධ වෙන්නත් පුළුවන් වෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් තරංග මහත්මයාගේ මේ උත්සාහය ඉතාමත්ම වටින දෙයක්. ඒ වගේම මේ ග්‍රන්ථය ඉස්සරහට ළමවුන්ට ඒගොල්ලන්ටත් දෙන්න පුළුවන් ගොඩක්ම මේ පරිසරය ගැන සතුන් ගැන ආදරයක් ඇති කරන්න ඇති වෙන ග්‍රන්ථය. මේවා අද විශේෂණ පළවෙනි යුත්තේ මේ පරිසරයට යන අයගෙන් මිසක් නිකම් මේ කවිකොළ වගේ කියන්නේ කවි ලියලිය නිකම් මේ මිනිස්සුන්ව රවට්ටන එකකින් නෙවෙයි. එහෙනම් මේ වගේ ග්‍රන්ථ බිහි වෙන ඉතාමත්ම අඩුයි ලංකාවේ. අර ඡායාරූපයක ඉන්න මා කට්ටියත් එක්ක හිටපු පොඩි ළමයෙක් හිටියා. ඒකේ මුල්ම ඡායාරූපේ මම දැන් මේක මම දැක්කේ ඇත්තටම අද. ඒ ළමයා
දැන් අවුරුදු 9කට පස්සේ අර සුදු පාටයි කළුයි හරහට ඉදි ඇඳලා තියෙන ටී-ෂර්ට් එකක් අඳගෙන ඉන්නේ එක්කෙනා. මේ ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසෙදී ඔහු පොතක් නිකුත් කරා. ඒකේ තියෙන පරිසරය ගැන සතුන් ගැන තමයි වත්තපහල සුමිතුරුව එකේ නම. ගේවත්තේ තමන් ගමේ ගියාම දැක සත්තු ගැන. ඉත්තෑව ගැන ලියලා තිබුණේ පටන් ගත්තේ කොහොමද? වත්තපහල පොල් හොරා කියලා. හරිම ආසයක දැක්කම කියවන. ඉතින් ඒ වගේ මෙතන දෙන්නෙක් ඉන්න ඇත්තටම හොඳ ලස්සන තරංග සහ ඒ ළමයා තියෙනවා මෙතන. මම ඒක ඇත්තටම අද දැක්කේ මේ ඡායාරූප. ඒ එතන ඉන්නවා කියලා. ඉතින් ඒ හින්දා ඊටමන් සතුටුයි මේ වගේ ග්‍රන්ථ නිකුත් වීම ගැන. ඒ වගේම තරංග මහත්මයාට තව තවත් මෙවැනි කෘති නිර්මාණය කිරීමට හැකියාව ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරේ මම අවසන් කරනවා. ඒ වගේම මට මේ කතාව ලබා දීම ඇත්තට මට විශාල ගෞරවයක් හැටියට මම සඳහන් කරනවා. බොහොම ස්තුතියි චාන්ද ජයවීර පරිසර වේදිකාණෙනි. අපි තුගක් දේවල් මේ කතාවෙන් ඉගෙන ගත්තා කියලා විශ්වාස කරනවා. ඒ නිසා බොහොම ස්තුතියි. වෙණි අපි නොදන්න හුඟක් දේවල් පිළිබඳ අපිට අවබෝධයක් ලබා දීම පිළිබඳව. හවස 4:20යි මේක තමයි හොඳම වෙලාව. අසිරි සොබාසිරි තමන්ගේ දෙවන කෘතිය ජනගත කිරීමේ කටයුත්ත සමගින් එකතු වෙන්න. තරංග විපුලගුණ 2024 අගෝස්තු මාස 22 වෙනි දින කොළඹ මහවැලි කේන්ද්‍රයේදී තමන්ගේ පරිසර ස්වභාවික පරිසරයේ සැරිසරන කොට ලැබපු අත්දැකීම් සියල්ල කැමරා කාචයෙන් දුටු සුන්දරත්වය පරිසර ලෝලීන් සමග ඒ දවස් බෙදාගත් ආකාරය ඒවත් එක්ක ලැබුණු ප්‍රශංසනාත්මක තොරතුරු අයහපත් ප්‍රතිචාර විඳපු අත්දැකීම් සියල්ල එකට කැටි කොටගෙන සැරිසරා නිබඳ වනගැබ විස්මිත මැවුම් පිරිසඳ නිර්මාණය කළ අසිරි සොබාසිරි කෘතිය ජනගත කිරීම. මම ඇහුවා අපේ තරංග විපුලගුණ සහෘදයන්ගෙන් කාටද මේ කෘතිය මුලින්ම පිරිනමන්නේ කියලා. තමගේ දෙමව්පියන් තමන්ට ලබා දුන්නු මඟ පෙන්වීම තමයි මිනිස්සෙක් හැටියට මම මේ ලෝකේ ගහකොළ සතාසිව් භාව අවබෝධ කරගන්න හේතු වුණේ කියලා. ඉතින් ඊටම ආදරෙන් තරංග විපුලගුණ සහෘදයට ආරාධනා කරනවා තමගේ අම්මට තාත්තට මේ කෘතිය පිළිගන්වලා මේ කෘතිය ජනගත කිරීමේ කටයුත්ත ආරම්භන හැටියට. ආචාර්ය සරත් කොටගම සූරීන්ට ඒ වගේම ශාන්ත ජයවීර මහත්මයාණන්ට නේතු වික්‍රමසිංහ මහත්මයාට කෘතිය පිළිගන්නට මොහොත. ඒ සියලු දෙනාගේ සුභාශිංසනත් ඒ සමගින්ම එකතු වෙනවා. මේ පුතේ පිටු පෙරලනවා කියන්නේ සමහර අයට සුරංගනා කතා වගේ. සමහර අයට ජීවිතයේ සිහිනයක් දිගේ සිහින පාවතක් දිගේ පියමනිනවා වගේ. සමහර කෙනෙකුට ජීවිතයේ අත්දැකීම් එකතු කරනවා වගේ කියලා. අපි දෙමව්පියෝ අපිට ඉස්සර හවසට ඉර බැහැගෙන යනකොට හැන්දෑවරුවේ හඳ පායාගෙන එනකොට අපිට මතකයි පුංචි කාලේ එළියට අරන් ගිහිල්ලා අහස පෙන්නනවා. ඒ අහසේ තියෙන රටාවන්, තරු පායලා තියෙන විදිය, ඒ වගේම සඳෙහි තිබෙන කිරණ වැටිලා තිබෙන විදිය, ඒවා ගහකොළට වැටුනහම කොහොමද ඒ වගේ තියෙන සෙවණැලි අපිට කතා කරන්න කියලා පෙන්නලා තියෙනවා. මං හිතනවා තරංග විපුලගෙනගේ අම්මා තාත්තා මේ පරිසරයට පෙන්වන්න ඇති පොඩි කාලේ. ඒ නිසා තමයි අද මේ අපූර්ව සෞන්දර්යාත්මක චාරිකාව ලියන්න පුළුවන් උනේ. ලංකාවේ උසම දියැල්ල මුදුනට නැගපු කතාව ලේසි නෑ. ඒක හරිම අභියෝගාත්මක කතාවක්, ත්‍රාසජනක කතාවක්. සහ අතිශය දුෂ්කර ගමනක යෙදුණු කතාවක්. දැන් මේ කතාවට පූර්විකා සපයන්නයි සූදානම් වෙන්නේ. ලංකාවේ උසම දියැල්ල මුදුනටම ගියමි. පිටුව 75. සිරුරට දැනෙන්නේ ගත කිලිපුලා යන සීතලකි. විවිධ වූ කුරුළු කූජනයන් දසතින්ම නැගේ. මගේ දැස නිලංකාර වී ඇතිසේ දැනේ. මා ඉදිරිපිට පරිසරය පෙනෙන්නේ බොඳ වූ සිතුවමක් ලෙසිනි. මම දැස පිසලෝ යෙමි. සිතුවම තවමත් පෙනෙන්නේ බොඳ වූ ලෙසින්මය. මම තවදුරටත් විමසිලිමත් වූ යෙමි.
සියල්ල තේරුම් යන විට මොහොතක් ගත වී තිබුණි. අවට පරිසරය ඝන මීදුම් ස්තරයකින් වෙලාගෙන තිබුණි. මීදුම අතරින් දෘශ්‍යමාන වූයේ බමරකන්ද දියකිඳුරියගේ සුන්දර දර්ශනයයි. දුහුල් සේලයකින් සිය ළඟ වසා සිටින මහේෂිකාවක් සිහියට නැගෙනට විය. බමරකන්දේ මුදුනට නැගීම අපගේ අරමුණ විය. බරින් බර කුඩා වැහි බිඳු ඇදහැළුණත් එය බාධාවක්සේ නොසලකා වාහනයෙන් වැලිවංගුවතෙක් ගමන් කළෙමු. වැලිවංගුව යනු කළු පහන ඔහිය මාර්ගයේ පිහිටි දර්ශනීය නැරඹුම් ස්ථානයකි. ගමන ආරම්භ කළේ වැලිවංගුවේ සිට පහළට දිවෙන අඩිපාරකිනි. පසුව තේවත්තක් හරහා ගොස් දියපහරකින්ද ගොඩ වී තවත් කන්දක් තරණය කරන්නට පටන් ගතිමු. අපටත් වඩා උසකින් යුතු තන පඳුරු වලින් වැසුණු අඩිපාරේ ගමන් කරද්දී සුළඟත් සමග මීදුමින් අපව වසාගත් විට දැනෙන්නා වූ අත්දැකීම අලුත්ම එකක් විය. අඩිපාර දිගේ පේලියට ගමන් ගන්නා අප එකිනෙකා නොපෙනෙන තරමටම ඒ මීදුම ඝන විය. ඉහළට යත්ම පලාතම වසාගත් මීදුම අප ශරීරයන්ද ස්පර්ශ කරන්නට විය. දිව්‍ය මෙමානයක අතරමං වී ඇති බව සිතට දැනෙන්නට විය. පැයක පමණ ගමනකින් පසු අප ඝන වනාන්තර සීමාවට ඇතුළු වුණෙමු. එය ව්‍යන්ස්තරයකින්ද බැසී පවතිනා බැවින් පරිසරය අඳුරුය. මාර්ගයේ ඇතැම් ස්ථාන තරණය කළ යුතු වන්නේ විශාල වැල්වල ආධාරයෙනි. පොළොවෙහි වැඩි ප්‍රදේශයක් ගොහුරු සහිතය. තැනින් තැන මතුවී තිබූ කළුගල් ලිස්සනාසුළුය. අපහට තිබූ ගැටලුව කූඩැල්ලන්ය. එක කූඩැල්ලකු ඉවත් කිරීමට නැවතුනහොත් තවත් 10ක් දෙපැහි එල්ලෙනට බලා හිඳී. දැන් දිවියා ඉස්සරහට ආවොත් මොකද කරන්නේ? සුජිත් හරස් ප්‍රශ්නයක් නගයි. කිසිවෙකුගෙන්වත් උත්තරයක් නොමැත. යන මගු ලකුණු කිරීම සඳහා සිරිපාල රැගෙන මන්නය හැරුණුකොට අප සියල්ලෝම සිටින්නේ රිරායුධයය. තව දුරදැයි සිරිපාලගෙන් විමසුවහොත් ලැබෙන පිළිතුර දැන් ළඟයි යන්න පමණි. ඒ අපව අස්වසන්නට බව පසුව අප තේරුම් ගතිමු. දිය පහරක හඬක් ඇසුණත් වනයේ පිහිටි වතුළු ස්වභාවය නිසාම ආසන්නයට යනතුරුම අපහට ඇල්ල පෙනුනේ නැත. තරංග විපුල ගුණ බැංකු නිලධාරියෙක් විදිහට කටයුතු කරලා තමන්ට ලැබෙන අස්වැසිල්ලේ මේ ලේඛන කටයුතු වලින් ටිකක් මිදිලා මූල්‍යමය කටයුතු වලින් ටිකක් මිදිලා තමන් ගන්න විවේකය එයා සමබර කරගන්නවා පරිසරයත් එක්ක බෙදා හදාගෙන. කෙනෙකුට ඊටාම ඉහළ තාක්ෂණයෙන් ඊටාම ඉහළ කැමරාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ කැමරා කෝණය මානනය කරන මානන චරිතය කැමරාවට පිටිපස්සෙන් ඉන්න චරිතය. ඔහු කොයිතරම් දුරට පරිසර වේදියෙක් වේද? ඔහුගේ මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන ස්වභාව సౌందර්යය තමයි නියම ඡායාරූපයක් නිර්මාණය කරන්න හේතු සාධක වෙන්නේ. මේ කෘතියේ එහෙම දැන් ගොඩක් තියෙනවා. සරත් කොටගම සර් ඔබතුමා මේ රටේ නොගිය පාස්පර්ශ නොතිබ්බ පරිසර පද්ධතියක් නැතුව ඇති. හැබැයි පාස්පර්ශ තිබ්බට කිසිවක් අරගෙන ආවේ නැහැ. ඒ පිළිබඳ අපිව දැනුවත් කළා පමණයි. මම පුංචි කාලේ බලලා තියෙනවා අපේ ටයිටස් තොටවත් සූරීන්ගේ මේ දොස්තර හොඳ හිත. සතුත් එක්ක කතා කරන රහස. හැබැයි මං හිතන්නේ පරිසරයත් එක්ක කතා කරන රහස, කුරුල්ලොත් එක්ක කතා කරන රහස, වන සත්වයන් එක්ක කතා කරන රහස ඒ සියල්ල තියෙන්නේ නූතනේ ඔබ ළඟ. ඔබෙන් මේ කතා අහන්න ඔබත් එක්ක පරපුරක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මම කැමතියි ඔබතුමා මේ ලස්සන සමාජයට ඔබේ අදහස් ඔබේ දේශනය මේ මොහොතේ පවත්වනවා. ආදරයෙන් නැරඹ කරන්න. හරි මම අත වශයෙන්ම හිතුවා අද වෙන කතාවක් කරනවා කියලා. මොකද දැන් මේ ශාලාවදී බලනකොට ඒක නම් අවශ්‍යමයි කියලාත් මට හිතෙනවා අනවශ්‍යයි කියලාත් හිතෙනවා. මොකද ඉන්න කට්ටිය ඔක්කොම 30 40 35 පැනලා වගේ. ඔක්කොම ඉන්නේ හෙට අනිද්ද අපි වගේ යන්න ඉන්න කට්ටිය. ඒ වුණාට මට
තරංග මේ ගෙනල්ලා දුන්නාට පස්සේ මොකද්ද කියන්නේ කිය හිත හිතා ඉන්නකොට පොත ගැන කියලා වැඩක් නැහැ. ඒක ගැන එහෙමනම් කියයි. එහෙම පොත නොකියයි ඉඳින්නේ එතකොට. එතකොට තරංගටයි පාඩු. ඒ හින්දා පොත ගැන මොනවත් කියන්නේ නැහැ. මට හිතුණා පොතට පාදක වෙන පසුතලයක් තරංගගේ ඔළුවේ කොහේ හරි තියෙන්න ඇති. ඒක එක කාලයකට ඇවිල්ලා දැන් ඒ කාලේ මැද ඉඳගෙන ඒක අපිට කියනවා. දැන් තව කාලයක් එනවා ඉස්සරහට. එතකොට මොකද්ද වෙන්නේ? මම ස්වභාවය ගැන අධ්‍යයනය කරනකොටත් සෞදාව ගැන කට්ටියට කතා කරනකොටත් කල් යනකොට මටත් තේරුණා මෙතන මීට වඩා වෙනස් දෙයක් තියෙනවා. ස්වභාවය කියන එකේ දර්ශනය ගැන කියවන්න ගියොත් මෙතන ඉන්න 99%ක්ම අමාරුයි වැටෙනවා. මොකද එතන ලොකු ගැඹුරු අදහස් ගොඩාක් තියෙනවා. ඒවා අපි අත්ත වශයෙන්ම බහුතරයක් දන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, ඕනකමක් ඇත්තෙත් නැහැ. නමුත් ඒක අවශ්‍යයි. මොකද මේ මූල දේවල් අපිට හරියට වැටහෙන්නේ නැති වෙනකොට තමයි අපිට ස්වභාවයේ තියෙන මේ වටිනා දේ කියන්න පුළුවන්, චමත් දේ කියන්න පුළුවන්, එහි ඡණ්ඩත්වය ගැන කතා කරන්න පුළුවන්. මේ හැම එකක්ම අත්දැකීමක් කරගෙන ඉදිරි ජීවිතේට ඉනිමගක් කරගන්නවා වගේම එනායට නගින්න ඉනිමගක් හදලා දෙන්න පුළුවන්. ඒක අපි කරගෙන නැහැ තාම. දැන් අර ශාන්ත කිව්වා වගේ හුඟක් දේවල් අපිට පරිවර්තනය කරගන්න පුළුවන් මහ විශාල පරිේශනාත්මක තොරතුරු ඕනි නැහැ. නමුත් ඇහැට පේන දේ අපි කරන්නේ නැත්තේ ඇයි? මොකද අපි දකින්නේ නැහැ. ඒ හින්දා මම හිතුවා මේ ස්වභාවය කියන එක මොකක්ද? අපි ඔක්කොම ඒකට ලැබි නිසා තරංගගේ පොත හා තරංගට ලැබි හින්දාත් දන්නෙත් නැහැ. දෙකම බලන්න එපානේ. තරංගව හොඳට දන්නවා. එයාගෙන් ලෝනුත් ගහලා ඇති කවුරු කාරු හරි. ඒ හින්දා මේ බැංකුවේනේ වැඩ කරන්නේ නේ. එතකොට එන්න එපා කතා කරන්න. කොහොම හරි මේ ඒ සම්බන්ධතාවය තුළ මම හිතුවා අපි පොඩ්ඩක් ස්වභාවය මොකක්ද? දැන් මම ළමයින්ට කතා කරනවා කියන්නේ can you define what nature is? මට කියන්න what nature is. ඒ හින්දා මම කාලාන්තරයක් තිස්සේ ගුණුම හරහා ගුණ කරගත්තු දෙයක් තියෙනවා. ළමයින්ටම කියලා හදවගෙන ඉවරලා තව ගොඩක් තියෙනවා. ඒකෙන් සුළු කොටසක් විතරක් ඕගොල්ලොත් එක්ක මේ තියෙන කෙටි කාලය තුල බෙදා ගන්න. Nature resembles to a child. කුඩා දරුවෙක්ට සමානයි. මොන විදිහටද? සෙල්ලක්කාරයි. It's very playful. Resembles child play, creatures play, sea waves sitting වෙරළට ගිහිල්ලා බැලුවොත් හැම වෙලාවම එකාකාර නැහැ. දැන් හුඟක් වෙලාවට මම අහනවා හුඟක් දිනෙක මම හිතන්නේ වෙරළට ගිහිල්ලා වෙරළ බලාගෙන නැති. නමුත් කී දෙනෙක් දැකලා තියෙනවද? වෙරළට එන වේව් එක තරංගේ අඩු වැඩි වෙනවා. අපි මේක උගන්වනවා. උගන්වුවට බෑ. දකින්න ඕන. හැම 7 වෙනි තරංගේ නැත්තම් රැල්ල අනිත් ඒවාට වඩා වැඩි. දැන් ඔන්න ගියාම බලන්න. ඊට පස්සේ වෙරළට ගිහිල්ලා නිකන් බුහුද දිහා බලාගෙන ඉන්න එපා. ඒකත් හොඳයිනේ. ඒක හොඳ බෙහෙතක්. ඒ වුණාට හැම 7 වෙනි රැල්ල ඊට කලින් ආපු රැලි 6ට වඩා වැඩි. රැල්ල කැඩෙන්නේ කොතනද? ඇයි රැල්ල එතන කැඩෙන්නේ කියන මේවා ගැන ටිකක් හරි දන්නවනම් මුහුද දිහා නිකන් බලා ඉඳගෙන ලබන අර අස්වැස්මට වඩා ගොඟක් දේවල් තියෙනවා. හින්ද ඒ වගේ දේවල් තමයි මේ කියන්නේ. සුළඟත් එක්ක කොහොමද සුළඟ හමුනකොට ඇති වෙන වෙනස්කම්. මොකද දරුවෙක් දැන් ඇතිනේ දරුමල්ලෝ ඇති. දැන් අපේ ගෙදර ඉන්න පොඩි දෙන්නෙක් ඒ හින්දා මට ඒක ඉතින් හරි ඒකාතකින් විනෝදය තමයි. නමුත් මම මේ ස්වභාවයේ තියෙන දේවල් හොඳටම දකිනවා. කියන දේ එකපාරටම කොහෙන් හරි ඔලුවකට දානවා මොන හරි දෙයක් කියනවා. හරිම අපි කියන්නේ සෙල්ලක්කාරයි. ඊළඟ මොරන්ඩෝයි very stubborn. Nature is very stubborn. කොහොමද? eruptions of volcanoes. so තියෙන්නේ ලයිව් ස්තුවක් නිකන් දීලා සමහර වෙන දේවල් අපි කොච්චර අපිට කියන්න බෑනේ. සුනාමියක් එන්න එපා කියලා. ඒක එනවා. භූකම්පනයක් වෙන්න එපා කියලා අපිට කියන්න බෑ. අපි කොච්චර දියුණුවනත් එහෙම අපිට කරන්න බෑ. වහින්න එපා කියලා අපිට කියන්න බෑ. වහිනවා.
උතුරට මේ කාලේ බස්ස නැති හින්දා ඒගොල්ලෝ නියඟෙන් පීඩා විඳිනවා කියන එක අපිට කියන්න බෑ. නියඟෙන් දෙන්න එපා, පීඩා විඳින දෙන්න ඕනේ නැහැ. එහෙම කියලා එක වෙනවා. ඉතින් එපා කිව්වත් කරනවා, ඕන කිව්වත් බෑ. ඒ වගේ තියෙනවා. බොහොම අහිංසකයි. calm and quiet, බොහොම සංසුන්. කැලේකට ගියාම එහි ශබ්දේ විතරයි. දරදඬු දේවල් නැහැ. දැන් මානම්පෙරි මහත්තයා එහෙම දන්නවනේ. කැලේ අපි ගියාම අපිට තියෙන්නේ එච්චර තමයි. ශබ්දේ නෙවෙයි එතන තියෙන්නේ. කැලේකට ගිහිල්ලා නිශ්ශබ්දතාවය විඳින්න පුළුවන්ද? දැන් මම හුඟක් ළමයි සිංහරාජයට ගියාම ඇවිදගෙන යන ගමන් නවත්තනවා. මම කිව්වා මොකක්ද මේකතන දැන් ඕගොල්ලෝ ළඟන අත්දැකීම? අත්දැකීමක් නැහැ. මූණවල දිහා බල ඉන්නවා. මම කිව්වා can you hear the silence? එතකොට තවත් මූණ දිහා බලනවා. hear the silence කොහොමද? එහෙම අහලා නැහැනේ කවදාකවත් ජීවිතේට. නිශ්ශබ්දය අහනවා කියලා. නමුත් ඒක තමයි අහන්න ඕනේ. වනාන්තරයකට ගියාම නිශ්ශබ්දය අහන්න. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ වෙන තැනට ඔළුව යවන්න ඕනේ. ඒක විඳින්න. මොකද ඊළඟ මොහොතේ සිංහරාජයේ සමහරලාට විශාල ഘോഷයක් වෙන්න පුළුවන්. කුරුල්ලු නඩයක් එනවා ඔක්කොම ඉවරයි. හැබැයි විනාඩි 2ක් 3ක් 5ක් ඊට පස්සේ ගියා. ඒක දන්නේ නැත්නම් කී දෙනෙක් බිම පුදියලා ගස් උඩ බල්ලා තියෙනවා. අපි දකින්නේ ඔක්කොම හරහට විතරයි. ඒකනේ අපි හරහටම යන්නේ හැම වෙලේම. කරන හැමදේම හරහටනේ යන්නේ අපි උඩ බලලා මේ උඩත් දෙයක් තියනව නේද කියලා කී වතාවක් බල්ලා තියෙනවා. එහෙම අද්දුටුවොත් විතරයි දන්නේ මේ අපි ඉන්නේ ත්‍රිමාන ලෝකයක කියලා. අපි ඉන්න ලෝකේ අපි දකින්නේ ඉස්සරහට හෝ හරහට විතරයි. මේ ත්‍රිමානත්වයක් මෙතන තියෙනවා කියන එක ස්වභාවයෙන් ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි මේ විදිහට ක්‍රියා කරනවා. අපි මේ ඉන්න තැන යටකුත් තියෙනවා, උඩකුත් තියෙනවා, හරහකුත් තියෙනවා. ඒක අපි ඔළුවට යන්නේ නැති නිසා අපි දකින්නේ ඉස්සරහින් මිනිහා කෑ ගහන දේත් වෙන මිනිහෙකුට කෑ ගහන එකත් විතරයි. ඒ අනුව අපි ක්‍රියා කරනවා. ඒ දේ වෙන්න අහිංසකත්වයේ තියෙන තැනක් හොඳට විඳින්න ඕනේ. එතකොට අපි තේරෙනවා මොකද්ද මේ අහිංසකයි කියන්නේ. ස්වභාවය ඒක අපිට දෙනවා. unprejudiced, නිෂ්පක්ෂයි. අද කාලේ තියෙන ලොකු ගැටලුවක් නේ. බිත්තිත් ඉවරයි, බෝඩ් කැලිත් ඉවරයි, පත්තරත් ඉවරයි, සෝෂල් මීඩියාත් ඉවරයි, ඔක්කොම පක්ෂයි. නිෂ්පක්ෂ නෙවෙයි නේ. නමුත් නිෂ්පක්ෂයි ස්වභාවය. sunlight to everyone. කිසිම කෙනෙකුට ඔයාට දෙන්නේ නැහැ, මම ඔයාට විතරයි දෙන්නේ කියන්නේ නැහැ. ගහන්න ඕන වෙනකොටත් ගහන ඔක්කොටම එකතු කරලා. සුනාමියක් ආවම ආයි මම ඔයාට සුනාමිය නෑ, අනිත්යට විතරයි කියලාත් නෑ, ඔක්කොටම දෙනවා. ස්වභාවයෙන් තමයි ඔය ඉගෙන ගන්න ඕනේ. එතකොට අපි තේරුම් ගන්නවා අනිත්‍යයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියලා. ඊටාම නිර්මාණශීලී ස්වභාවය. children මම කියන්නේ දරුවන් ගැන මේ ස්වභාවය ගැන නෙවෙයි මම මෙච්චර වෙලා කියාවේ. ඒගොල්ලෝ ඊටාම නිර්මාණශීලී වගේම ස්වභාවයත් එහෙමයි. මොනවාද නැත්තේ මොනවාද තියෙන්නේ? කතා කරන්නේ කොහොමද? එකපාරටම කොහෙවත් නැති වචන කියනවා. මේ ඊයේ පෙරේදා වල කියනවා. සියලංග පොත්පත් තිබේද? හම්බුලා කොහෙන්ද මේ වචනේ හොයාගත්තේ? කවුරු හරි කියපු එකක් ඇවිල්ලා කියනවා. ඉතින් එහෙම වෙන්නේ කොහොමද දරුවෙක්? ඒක තමයි ස්වභාවය. හරිම නිර්මාණශීලී. අමුතුම දේවල් කරනවා. අපි ඉතින් ඒකට කැමති නැති හින්දා 2 3ක් ගහනවා. ඕක තමයි අපේ ප්‍රතිචාරය. දරුවන්ට ගහන්න එපා. කවදාකවත් ගහන්න එපා. සත්ව ලෝකයේ දෙට කියන දේ ඕන. ගහන්න ඕන කියන එක නෙවෙයි මම කියන්නේ. දෙට කියන්නේ දඬුවම ඕන. සත්ව ලෝකයේ සත්ව හැදෙන්නේ නැහැ දෙට තුටි නැත්නම්. ওই දෙක තියෙනවමයි. තුටු කියන්නේ තෑගි දෙන එක. දෙට කියන්නේ නැත්නම් දණ්ඩ කියන්නේ ගහන එක. ওই දෙකම ඕන. අපි හැදුනෙත් එහෙමයි, වෙන මිනිස්සු හැදෙන්නෙත් එහෙමයි. හැබැයි සීමාව හොඳටම තේරුම් ගන්න. බලු පැටේක් හැදෙනකොට බැල්ලි දිහා බලා ඉන්නකොට ටික වෙලාවක්. එතකොට තේරෙයි හොඳට ඕක. අපි ඒව කරවන්නේ නැහැ. ඒ හින්දා අපිට මේවා තේරෙන්නේ නැහැ. ඊටාම පිරිසුදුයි දරුවා. ස්වභාවයත් ඒ වගේම පිරිසුදුයි. කිලිටි නැහැ. අපිනේ කිලිටි කරන්නේ ආව නැද්ද? දැන් මම කතා කරනකොට හුඟක් වෙලාවට පරිසරය ගැන කතා කරනකොට මම කියනවා පරිසර ප්‍රශ්නයට ප්‍රධානම හේතුව අපේ ඕනෑකම් සහ අවශ්‍යතාවයන් කියන දේ වෙන් කරගන්න බැරි හින්දා.
මනසේ අපිට බෑ දෙක හරියට වෙන් කරගන්න. අපිට ඕනේ මොනවාද? අවශ්‍ය මොනවාද? අපිට කියලා තියෙන්නේ ඕනෑ දෙයට මිසක් අවශ්‍ය දෙයට යන්න එපා කියලා නෙවෙයි. අවශ්‍ය දේ මිසක් ඕන දෙයට යන්න එපා කියලා. නමුත් අපිට ඔක්කොම ඕනේ. දැන් මෙතන වැඩිමහල්ලා ඉන්න හින්දා මම කියන්න. අපිට ඇඳුවේ නැද්ද ඇඳුම්? ඕගොල්ලෝ අද අඳන්නේ නැද්ද ඇඳුම් දරුවන්ට? මම කියන දේ ඇත්තද නැද්ද කියලා හිතන්න. අපිට අපේ අම්මලා තාත්තලා ඇඳුවා. ඒ හින්දා තමයි මේ ඇඳගෙන ඉන්නේ. බැරි කමට. බැරිද? දෙන්න එක මොහොතක් මේක ගලවලා විසි කරනවා. නැද්ද? ජීවිතයේ අවශ්‍යම තැනදී ගලවලා නෙවෙයිද? නැතුව නොවේද? ඉදිරියට අපේ පැවැත්මට. නමුත් අද ලෝකේ 4 වෙනි තැනට අවිල්ලෙත් වෙනවා මිහිතලේ දූෂණය කරන හැඳුම්. 4 වෙනි තැනට අවිල්ල. ඕනකම නිසා. අවශ්‍යතාවය නිසා නෙවෙයි. ඉතින් මේක ওই විදිහට කියනකොට ටිකක් තිගැස්සෙනවා තමයි. ඔයගොල්ලෝ ඉතින් සර්ට මොකද්ද වෙලා තියෙන්නේ මේක. නෑ එහෙම කිව්වේ නැත්තම් ඔළුවට යන්නේ නෑ. ලයිස්තු හදලා බලන්න ගෙදර ගිහිල්ලා. තමන්ගේ අවශ්‍යතාවයන් මොනවද කියලා බොහොම සරලයි පොඩ්ඩයි තියෙන්නේ. අපි මේක අවුරුදු 2ක් ගුවන් විදුලියේ කෙරුවා. අපේ තිලක් ජයරත්න මහත්තයත් එක්ක අවුරුදු 2ක් හැම සිකුරාදාම පැය 2ක් කෙරුවා මේ ගැන කතා කෙරුවා. කාලු ෆොන්සේකා මහාචාර්ය කාලු ෆොන්සේකා ජයම්පති සමරකෝණුයි විවිධ කට්ටිය එකතු කරගෙන ගිහිල්ලා අපිම පුදුම වුණා මේ ඇඳුම් වලට මොකද උනේ කියලා. මැද හරියට යනකොට. කවුරු මේ ඇඳුම් නැහැ. එතනදී තමයි අපට තේරුනේ මොකද්ද මේ වෙන්නේ කියලා. එහෙනම් මේවා ගැඹුරෙන් විශ්ලේෂණය කරනකොට එනවා මේ පිරිසුදු දේ අපි කරලා තියන්නේ මොකක්ද? අපි දරුවන්ට කරන්නේ ඕකයි. පොඩ්ඩක් කල්පනා කරන්න. කැඩෙන සුළුයි. ස්වභාවයට පොඩ්ඩක් එහෙම කරනොත් දඩබඩ ගාලා ඔක්කොම කඩාගෙන බින්දගෙන යනවා. අද කරගෙන තියෙන්නේ අපි ඒකයි. මුළු මිහිතලයම අපිට ජීවත් වෙන්න බැරි තරමට අපි හදාගෙන ඉවරයි. දේශගුණික විපර්යාසය කියන්නේ ඒකයි. අපිට ජීවත් වෙන්න තැනට ඒක බැරි තැනට ඇවිල්ලා ඒක. දැන් අපි ප්‍රතිරෝධ නැත්තම් කොහොමද ඒකට හැඩ ගැහෙන්නේ? ඒක වෙනස් කරගෙන යන්න පුළුවන්ද කියලා කතා කරනවා. නමුත් කරන්නේ නැහැ තාම. කතාව විතරයි. දරුවෙකුත් එහෙමයි. ඊළඟට ස්වභාවික කියන්නේ දැන් මේ රූමත් තරුණියක් කිව්වම තරුණයෝ අපිත් එක්ක තරහ වෙන්න පුළුවන්. නමුත් තරුණයෝගේ තියෙන ගතිගුණ බොහොම අඩුයිනේ නේ. තරුණියගනේ අපිට ආකර්ෂණය මොනවා කිව්වත් අපි දකින්නේ තරුණිය අපිට පෙන්නන්නත් ඕන. හදනවා හැම වෙලේම. මං කිව්වා මොකද්ද පුතා ඔයා කියන්නේ? අපි දකින්න කැමතියි ඒගොල්ලෝ. ඒගොල්ලොත් අපිට එන්නත් කැමතියි. ඉතින් හරිනේ එතකොට අපිට ඉතින් කරන්න බෑනේ ඒක. ඉතින් මම කිව්වා රූමත් තරුණිය. මොකද මේ ජෙන්ඩර් ප්‍රශ්නේ තියෙනවා මේ කාලේ. කතා කරන්න බෑ. ගෑනු ගැන විතරක් කතා කරොත් ඇයි පිරිමි ගැන කතා කරන්නේ නැත්තේ කියලා අහනවා. පිරිමි ගැන කතා කරොත් අහනවා ඇයි ගෑණි ගැන කතා කරන්නේ නැත්තේ කියලා. හරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් මං බැලුවා හුඟක් උත්සාහ කළා පිරිමින්ගේ මොනවද තියෙන්නේ ස්වභාවයත් එක්ක සම්බන්ධ කරන්න බෑ. අපි තමයි කන්නේ මේ වැඩේ. හරි. කොහොමද සමාන වෙන්නේ? හැම කෙනාම ඒගොල්ලන්ට ප්‍රශංසාත්මකව කතා කරනවා. they admire. හරි ලස්සනයිනේ. හරි හොඳට අඳිනවානේ. විවිධයිනේ. ඊළඟට අපි ඉක්මනට කාලය යනවා. ඊළඟට proud and egoistic. ආඩම්බරයි අහංකාරයි. ගහන්න එපා. ඒක එහෙම තමයි. දැන් වේදිකාවේ ඉන්න නෝන හොඳට බලනවා. හරි. හරිම ආඩම්බරයි ඒගොල්ලෝ. නෑ කියන්න එපා. ඕගොල්ලෝ ආඩම්බර. හැබැයි ඕගොල්ලෝ ඒක දිනනවා. ඒකයි වැඩේ. දැන් බලන්න ලෝකේ කී දෙනෙක් ආවද කියලා ගිය මාස දෙක තුනට නායකත්වයට. නේද? ඕගොල්ලෝ ලෝකේ ගැන පොඩ්ඩක් දන්නවනම් බලන්න කී දෙනෙක් ආවද කියලා දඩබඩ ගාලා ටුක් ගාලා ආවා. තව එන්න ඉන්නවා. හරිම විවිධයි. ඒ හින්දා තමයි අපි පිරිමි සතුටු. මොකද අපිට ඒකාකාරීත්වයක් නැහැ. බලනකොට හැම කෙනාම වෙනස්. හරි ලස්සනට වෙනස් වෙනවා ඒ වෙනස. ඉතින් ඒක සතුටු වෙන්න ඕන කරුණක් නෙනේ. නැත්තම් ඔක්කොම එක වගේ හිටියනම් අපිනේ අමාරුවේ වැටෙන්නේ. ඕගොල්ලොන්ට අමාරුවේ වැටෙනවා කොහොමත් අපි ඊටත් වඩා ලොකු අමාරුවකට වැටෙනවා. දැන් අපිට තෝරගන්න බෑනේ.
ස්වභාවයත් ඒකනේ අපි දෙයක් දකිනවා මේ දේ දැක්කම හොඳයි නරකයි ඔක්කොම කී අපිට පුළුවන්. එක જાති තියෙනවා. විවිධත්වයට වඩා මම හිතන්නේ જાතීන් තියෙනවා. ඒකත් හරි දෙයක්. ස්වභාවයේ අර දකින්න රටා වෙනස් වගේම එක තියෙනවා. වහිවානන්තර තියෙනවා, වේලි කලාප තියෙනවා, මුහුද තියෙනවා, මුහුද පතුල තියෙනවා, කොරල් පර තියෙනවා. ඒ වගේ තරුණියන් අතරත් මේ දේ දකින්න ලැබෙනවා. හරිම ප්‍රචණ්ඩයි නේ. ගහන්න උනොත් ගහනවමනේ නේ. හැරෙන තැන තමයි ඉන්නේ. අර කියන්නේ සෙරෙප්පු පාරකින් තමයි බේරෙන්න බලන්න ඕනේ කියලා. ඉතින් ඒකත් තියෙනවා. නැත්තේ නෑ. ස්වභාවයත් ඒ වගේ තමයි. වැස්සක් ආවොත්, සුළඟක් ආවොත්, හරි සුනාමියක්, වෝල්කනෝ එකක්, සයික්ලෝන් මේ ඔක්කොම තියෙනවා. ඊළඟට nature is stunning and gorgeous as a lady that even a picture or words cannot describe. If we fail to cherish, we missed out it. මේ මම කියපු එකක් නෙවෙයි. ජොන් මියර් ඇමරිකාවේ පරිසරය ගැන විස්තර කරනකොට කියපු කතාවක කෑල්ලක් එකතු කරලා තියෙනවා. With the understanding of man cannot know that the bird saying no, what the waves whisper, what the rain is saying when it falls upon the leaves of the trees, but the heart of a man can feel and grasp the meaning of those sounds that play upon his feelings. Nature is painting for us day after day pictures of infinite beauty. Mari. අන්තිම කෑල්ල. දැන් තරුණ දරුවන් ගැන කිව්වා, තරුණ ලඳුන් ගැන කිව්වා. අපේ මේකටත් කියනකොට කොහොනේ ඇයි ආච්චි ගැන කියන්නේ සීයා ගැන කියන්නේ නැද්ද කියලා. මං කිය ප්‍රශ්නේ තියෙන්නේ සීයා රූපේ නෑනේ. ගෙදර මොනවා වුණත් ආච්චි තමයි හැමදාම ඉහෙලෙම ඉන්නේ. Resembles an old woman. කොහොමද? Caring and protecting. සීයා ඉන්නවා තමයි. නමුත් සීයාට වඩා LLB කරන්නේ කවුද? ආච්චිනේ. නැද්ද? එහෙම නේද? ඔව්ලු. හරි. පරිණිතයි, matured. සීයාත් එහෙම තමයි. නමුත් අපි මෙතන පටන් ගත්ත තැනින් යනවනම් බොහොම හොඳට ගේ බලා ගන්න ඒ වගේම ස්වභාවයේත් ඒ ලක්ෂණය තියෙනවා. nurturing රක බලා ගන්න උත්සාහ කරන එක. පොඩ්ඩක් එහෙම වෙනකොට ඒ වයසක ආච්චි තමයි මේක දන්නේ. දැන් බලන්නකෝ අන්තිමට අපි ආච්චිගේ ඥානයනේ පාවිච්චි කරන්න යන්නේ ඔක්කොමලානේ. සමහර අය පාවිච්චි කරනවත් ඇති මේ වෙනකොටත්. මොකක්ද ආච්චිගේ ඥානෙ? AI. ආච්චිගේ ඥානෙ හොඳට විශ්ලේෂණය කරලා බලන්න. ලෝකෙම දන්නේ ආච්චිනේ. ඒකනේ ආච්චි කියන්නේ අරකයි මේකයි මෙහෙම නෙවෙයි ඔහොමයි කරන්න ඕන කියලා. අපි සාමාන්‍ය ජීවිතේ ආච්චි තමයි ඔය ඔක්කොම ටික එකතු කරලා දාලා අපිට දෙන්නේ. මට සීයාගේ කියන්න බෑනේ. ඒක එස්ස කකුරක් නෑනේ. ඒක AIනේ. ඉතින් මං කිව්වා ආච්චිගේ නානේ තමයි අපි අන්තිමට පාවිච්චි කරන්න යන්නේ. සියල්ල දැනගෙන යුතුයි. ඒ දේ හසුරුවා ගන්න හැකි විය යුතුයි. හසුරුවාගෙන අවශ්‍ය දේ දීමට හැකි විය යුතුයි. ආච්චිගේ නානේ AI. Artificial intelligence කියන්නේ එච්චරයි. ඉතින් අපේ අයට කිව්වම නෑ මං කෝ හිතලා බලන්න ඕක තමයි. හරි ඒ වගේ තමයි මෙතන. හොඳට ඒක තියෙනවා. ඊළඟ එකට සමාව ආයදිනවා. තමන්ගේ ගෙවල් දොරවල් වල තියෙනවා මේ ප්‍රශ්න තියෙනකොට ඔන්න බලන්න කවුද ඉස්සෙල්ලාම ඇවිල්ලා අනේ පුතා කමන්නේ යා මොනවා කිව්වත් එන්නකෝ ගෙදර කවුද කියන්නේ? ආච්චි තමයි කියන්නේ. සීයා කියන්නේ. සීයා. ආවද? හරි. ඉඳ ගන්න කියන්නකෝ. එච්චරයි. නමුත් ආච්චි එහෙම නෙවෙයි. ඒ මෘදුභාවය තියෙනවා. හරිම විසිලිමත්. ඒ නිසාම ස්වභාවයත් ඒ වගේම තමයි. ඒ හේතු accept any waste, bear any burden, burning forest අපි කරන දේවල් මොනවා කෙරුවත් අපිට සමාව දෙන්න මිහිතාලේ ලෑස්ති.
සීමාව අභිභවා ගියොත් බෑ. ආවරණය අපිට දෙනවා. nature provides shelter to people and plants and vegetation. ඔක්කොටම ඒ දේ දෙනවා. ඊළඟට අපිට දෙනවා හරි. Happiness and sadness linked to an old woman. The nature also bears every sorrow and happiness of her sons and daughters. දැන් මේ විදිහට ස්වභාවය දිහා බලන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ඉවරයි. ඔව්. ස්වභාවය දිහා බලන්න පුළුවන් වුණොත් අපි ස්වභාවය මීට වඩා අගයනවා. තමගේ ජීවිතයට බඳ ගන්නවා මේක. එතකොට ස්වභාවය තුල තියෙන ආශිර්වාද බව විපුලලා වගේ මේ රංගල වගේ අය කියන්න හදන දේවල් ලෙහෙසියෙන්ම ඔලුවට වදිනවා. මොකද කියවන දේ ඔලුවට දාගන්න මොකද්ද කියවන්නේ කියන එක ගැන තේරුම් ගන්න ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ මෙතනට යනකොට එතනදී ඒක තුලණය කරගන්න බැරි නම් ඒක හොඳට වටහා ගන්න බැරි වෙනවා නම් අපිට ගැටලුවක් වෙනවාමයි. මොකද්ද මෙයා මේ කියන්න හදන්නේ? Taman යම් ස්ථාවරයක ඉන්න ඕනේ. දරුවන්ට මේක ලබා දෙන්න ඕනේ අපි. හැබැයි දෙන්න නම් ඒ අයටත් ඒ විදිහේ පසුතලයක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට ස්වභාවය කියන එක මොකක්ද කියන එක ගැන අවබෝධ කරගන්න පුළුවන් පසුතලයක් හැදෙන්න ඕනේ. අද අපි 60ක 70ක අස්වභාවික ලෝකවල ඉන්නේ. ඒ අස්වභාවිකත්වයේ තුල වුවත් අපිට ස්වභාවිකත්වය අවශ්‍යයි කියන එක ගැන කිසිම සැකයක් නැතුව මේ පොතක් කියවනකොට අපිට තේරෙනවා. නමුත් අර ශාන්ත කිව්වා වගේ දැන් ඒකේ වින්දනයක් ලබා ගන්න වත්කමක් ඇතිද? මොකද එන්නෙන්නම මේවා දුරස්ත වෙනවා සාමාන්‍ය දරුවන්ගෙන්. මොකද තියෙන ගැටලු ප්‍රශ්න අරව මේ ඔක්කොම මට මතක් වෙන්නේ මෙතන මම කියන්න ඕන අපේ හේමනලින් රූපවාහිනියට ඉස්සල්ලාම පින්තූර දැම්මම ඔක්කොම යට බැන්නා. මම විතරයි කිව්වේ හේම බය ආපහු එන්න එපා. ඔයා කියන දේ හරි. අපිට ප්‍රශ්නේ තියෙන්නේ පින්තූර දානකොට ඒ දාපු පින්තූර ඇගීමට තරම් මොලයක් අපිට නොතිබීමයි. මෙහෙම වටිනා දේවල් මේ රටේ තියෙනව නේද කියන එක නොදන්නව නම් අපි කොහොමද අපේ රටේ වටිනාකම ගැන අපි අගය ගන්න? අපි කොහොමද ඒක දැනුවත් වෙන්නේ? හැබැයි අපි ඔක්කොම කියන්නේ මේවා කියපු නිසා ඔක්කොම නැති කරනවා කියලා. නැති කරන්නේ අන්නේ අර නිසාමයි. අපි අපේ දරුවන්ට අපි પરම්පරාවට අපේ දේ ඇගීමට අපි පත් කරන්නේ නැහැ. අපි ඔක්කොම පිටරට දේවල්. දැන් මෙතනදී මම කියනවා මේ අභියෝගේ. මොකද මගේ නරක පුරුද්දක් තියෙනවා. අපි පටන් ගත්තේ සියකල් මහත්තයාගෙන්. ඇයි අපේ වැඩි නායකයා ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි ජයකොඩි මහත්තයා පත්‍රයට ලියලත් මේක කිව්වා? අපේ වන්නියා තිසාහාමි මේ කතා ඊටත් අපේ රටේ ඉඳගෙනම කිව්වා. එයා දන්න සියටල් කෙනෙක් නැහැ. නමුත් එතුමාගේ දැනුම තුල එතුමාත් මේවා කිව්වා. අපි මේ දුර්වලතාවය තියෙනවා. අපි පුළුවන් තරම් කොහොම හරි මේ දේශයේ තිබුණු පසුතලය තුල ස්වභාවය තුල තියෙන වටිනාකම අදට ලෝකේ මේ ස්ථානයේ ඉඳගෙන අපි මේ කතා කරන්නේ. අදටත් ලෝකේ නොදෙවෙනි වාරි කර්මාන්ත හා ජල තාක්ෂණික උපයෝගිතා ලංකාව මේක හැදුවේ එකත් බලාගෙන මහවැලිය නිකන් හැදුවේ නෑ මේ ශ්‍රවණාගාරයේ බලාපොරොත්තු වෙක ඉටු නොවන එකයි අපිට ප්‍රශ්නේ. පොත් එකක් නෙමෙයි බ්‍රෝහිය විතරක් නෙවෙයි ඊට පස්සේ ජේ.බී. දිසානායක තුමත් මේක ගැන අදහස් කෙරුවා. ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකේ අවුරුදු 100ක් පිරුණ කොටත් කිව්වා. නමුත් අපේ දරුවන් දන්නවද? ලෝකෙටම අභියෝගය අපි එතන. දන්නවද? මෙන්න මෙතනයි අපේ දුර්වලතාවය. මෙහෙමවත් පොතපතක් නොලියා හිටියොත් අපි කොහෙද යන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේවා කියවන්නේ කවුද? මොකද ඔක්කොම අර කලින් කිව්වා වගේ සෝෂල් මීඩියානේ. ඔතනනේ ගැටලුව තියෙන්නේ. ඔක්කොම යන්නේ මෙහෙම. හැපුණම sorry sir. මේක තමයි ගැටලුව. කියවන කලාවත් එන්නෙන්ඩම අඩු වෙනවා. ඒ හින්දා මම ඔබතුමාට කියනවා මේක දාන්න.
YouTube අත්දැකීම් තියෙන අර තියෙන ලස්සන රූප දාන්න කරන්න දෙයක් නැහැ. මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මම ස්මාර්ට්ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මම පාර යනකොට වැඩ කරන්නේ නැහැ. මම ඇවිදිනකොට වැඩ කරන්නේ නැහැ. මම බුදිනකොට වැඩ කරන්නේ නැහැ. මම කනකොට වැඩ කරන්නේ නැහැ. මම වැසිකිළිදී වැඩ කරන්නේ නැහැ. නමුත් දැන් ඔක්කොමලා හැමතැනම වැඩනේ. හරි නිකන් මේ බල ඉන්න ඕනේ. මොනවද මේ කරන්නේ? එහෙමනම් එතනට දෙමු. එතනට හරි දීලා බලමු අපිට පුළුවන්ද කියලා. මේ ස්වභාව අපිට ඉතිරවලා තියෙනවා. ලංකාව තාමත් වාසනාවන්තයි. මොකද තාමත් අපිට ඒ ස්වභාවය තියෙනවා. අපේ ඉදිරි પરම්පරාවට එහි වටිනාකම හරියට වැඩියෙන් දැනුවත් වෙලා රකින්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරගන්න. ස්තුතියි. ස්තුතියි මහාචාර්යතුමනි. හුඟක් වටින දේවල් සහ කන් වලට හුඟක් දේවල් පිරෙනකොට අපේ ඇස් හැරෙනවා. ඉතින් ඒ සහ සම්බන්ධතාවය අලුත් කරලා දුන්නට බොහොම ස්තුතියි. මහාචාර්ය සරත් කොටගම මහත්මානන්ද. අපි දැන් මේ අසිරි සෝභාසිරි කෘතියේ අපේ තරංග විපුලගුණ සහෘදයා පියමනින්න තව ලස්සනම තැනක් හමාගෙන යන්න සූදානම් වෙන්නේ. එයා යනවා ලංකාවේ තවත් දියැලක් බලන්න. දියැල විතරක් නෙමෙයි. දියවැල්ලට ඉහළින් තියෙන තවත් පුංචි දියැල කිහිපයක් බලන්නත් එයා මේ කෘතිය ඇතුලේ යනවා. හැබැයි මම මේ චාරිකාව ගැන සටහන් කරන්න නෙමෙයි සූදානම් වෙන්නේ. මේ ගීතය බසින් බීස් කියන කණ්ඩායම් සංගීතයට අයිති වෙන ගීතයක්. මම හිතන්නේ අපේ සේපාල ගුණසේකර මහත්මයා මෙතන ඉන්න ඕනේ මේ ගීතය ගායනා කළ 70 දශකයේ කණ්ඩායම් සංගීතයට සහ සම්බන්ධ වෙච්ච මේ ගීතය දියලුම දියැල්ල පිළිබඳවයි සටහන් වෙන්නේ. කණ්ඩායම් සංගීතයේ එහෙම ගීත ගණනාවක් තිබුණා. අපේ සබහා සෞන්දර්යය උකහාගෙන ඒ ඔස්සේ නිර්මාණය වෙච්ච ගීත බවට පත් වුණා. දැන් අපි අද බසින්බර්ස්ලගේ මේ ආන්න සූදානම් වෙන දියලුම ගීතය විශේෂයි. එකක් සේපාල ගුණසේකර මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම ගායනා කරපු මුල් යුගයේ ගීතයක්. ඒ වගේම මේ ගීතයේ තියෙනවා මේ අපි කියන වීඩියෝ කරණය කරලා තියෙනවා. මේකට පසුබිම. ඒ සියල්ලරන් හැබැයි අයිති වෙන්නේ අපේ සහෝදරයාට තරංග විපුලගුණට. තරංගගේ ස්ටිල් කැමරාව විතරක් නෙමෙයි තරංගගේ වීඩියෝ කැමරාවත් මෙතන එකතු වෙලා තියෙනවා. අපි ගීතේ නරඹමු. දිස්වෙන හැම තැනම ඇතතුරු වදුනිල්ල ඇස්වෙන කුමට නොදුටු දියලුම ඇල්ල දිගන්තෙන් ආසිරි ලැබෙන මිහිපිට උපත ලබා සසර තිබෙන තුරු මව්බිම සනසනු කිරිදිය උතුරවලා
නලවැල සමගින් ගල් පරසිඹීමි අලුයම පුබුදු වෙලා මහමග ගෙවමින් කඩිනම් ගමනින් දුවවිත් හෙළය සොයා දඹතැන් කන්දෙන් පහතට වැටෙමින් දියලුම නමක් ලබා සුලාලිත ගමනින් කොයි බද යන්නේ ඔතරම් හැඩට ගලා තන මන පිනවා ගත සිත සනසා සැමටම සිනා වෙලා සුදු පැසෙල ඇඟවට දවතා සුරදෙව් ලියෙකු මවා සැනසුම පතමින් තම හිමි සොයමින් දොරගුළු කඩුළු හෙලා පැන යන විලසින් ගල්ලෙන තුල සිට ඇය එයි පහත බලා සතර දිගන්තෙන් ආසිරි ලැබගෙන මිහිපිට උපත ලබා සසර තිබෙන තුරු මව්බිම සනසනු කිරිදිය උතුරවලා කිරිදිය උතුරවලා වෘත්තිමය අධ්‍යාපන වේදිනියක් විදිහට හා පරිශීකාවක් විදිහට කටයුතු කරන අපේ නෙතු වික්‍රමසිංහ මහත්මියට මේ සභාව මතන්ට ආරාධනා කරන්න. සුබ සන්ධ්‍යාවක් හැම දිනාටම. ඊ타ත්ම හරවත් දේශන දෙකක් අවසානයේ මගේ දේශනය අවසානයටම තියෙන්නේ. ලේසි නෑ අහගෙන ඉන්න. මම හිතන්නේ පැය දෙකකට ආසන්න කාලයක් අපි ওই ආසනවල වාඩි වෙලා හිටියා. තරංගය දැන් එනකොට කිව්වා පුළුවන් නම් ඔඩියන්ස් එක එන්ගේජ් කරගන්න කියලා. අපි පොඩි උත්සාහයක යෙදෙමු. මම දන්නේ තරංගය හිතාමතා මේ දේශන තුන කරන්න තෝරාගත්ත පුද්ගලයෝ තුන්දෙනාගේ මං යම්කිසි සමානකමක් දකිනවා. යුග තුනක් මම හිතන්නේ 70 දශකයේ පටන් ගත්ත පක්ෂීන් පිළිබඳව මම දැනගත් යම්කිසි අපේ රටේ පක්ෂී ජෛව විවිධත්වය ගැන දැනගත්තා නම් ඒ විදුසර පත්තරේ අර චිත්‍ර හරහා මෙතරම් විවිධත්වයක් අපේ රටේ තියෙනවද කියලා මම පසු කාලීනව දැනගන්නවා. ඊට පස්සේ තරුණ සත්වේදීන්ගේ සංගමය හරහා ශාන්ත අයියත් අපේ ඇලදොල ගංගාවල අපි හුරතලයට මත්ස්‍ය නැති කරනවා තමයි. හැබැයි ගංගා 103ක මෙතරම් මත්ස්‍ය ජෛව විවිධත්වයක් තියෙනවායි කියලා දැනගත්තේ තරුණ සත්වේදීන්ගේ සංගමය හරහා. ඊට පස්සේ නොකියම බෑ. මම විවාහයටපත් උනේ දෙබෙදුම් සූචියක් එක්ක. මෙන්ඩිස් වික්‍රමසිංහ. ඇයි මම දෙබෙදුම් සූචියක් කියලා කියන්නේ? මමත් සත්ව විද්‍යාව ඉගෙන ගත්ත ඒ ලෙවල් වලට කොළඹ නාගරික පරිසරයක තරඟකාරී පසුබිමක ගැහැණු ළමෙක් රේසිනේ අර රේස් එකේ දුවලා පාස් වෙනවා කටපාඩම් කරලා. නමුත් ප්‍රොෆෙසර් කොටගම මෙතන ඊ타ත්ම සුන්දර වචනයක් තෝරා බේරාගෙන පාවිච්චි කරා ස්වභාවය කියලා. ස්වභාවය nature. අද
ලංකාව ඇතුළත දරුවන් ගැන ওই ස්වභාවය කියන වචනය නෙමෙයි පාවිච්චි වෙන්නේ ගොඩකට පරිසරය කියලා පාවිච්චි වෙන environment. හැබැයි මේ naturalistic එහෙම නැත්නම් ඔය ස්වභාවය කියන එක ගහකොළ ප්‍රොෆෙසර් කිව්වා අපි උඩ බලන්නේ නැහැ කියලා. අපේ දරුවන්ට තරු අභ්‍යවකාශය ඒ තොරතුරු මේ චූටි දුවා දරුවන්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න. ඒගොල්ලන් ජේම්ස් වෙබ් ටෙලස්කෝප් එක ගැනත් කියයි අද වෙනකොට. අවුරුද්දක් දෙකක් නැහැ අදෝරක්ත කිරණ භාවිතා කරන ඡායාරූප හරහා ඉතාමත්ම ආකර්ශනීය ලෙස මේ තොරතුරු අපිට ළඟා වෙනවා. අවුරුදු 5-6 දරුවෙක්ගෙන් අහලා බලන්න කොහොමද තරුවක උපත සිදුවෙන්නේ අභ්‍යවකාශය ගැන ඉතාමත්ම හොඳින් ඔවුන්ගේ අවබෝධය තියෙනවා ඒ අන්තර්ජාලය හරහා. මම දැන් කතාවෙන් පිටට ගියා. අලි බැලිල්ලත් බලි බැලිල්ලත් කිසිම විටක එපා වීමක් නොදැනේ කියලා. ඉතින් අයියා අලි බලනනේ තියෙන්නේ. මම බලි බැලුවා. මගේ ජීවිතේ ගුරු වෘත්තියෙන් පටන් ගන්නවා. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. අයියා හුවා තිතරු මාවක් කියලා කියන්න ඕනේ කියලා. කියන්න ඕනේ තමයි මොකද උන් 3 දෙනා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. ලොකු කොල්ලට අවුරුදු 15යි, දෙවැන්න 14යි, තුන්වෙනි දුවට අවුරුදු 7යි. වැස්සටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. හැබැයි පොඩි කාලයකට යන්න ඕනේ කිව්වහම ගියා. ඒ අත්දැකීම විඳින්නේ. එතකොට සාම්ප්‍රදායික පාසල් මමත් ගුරුවරයෙක් නම් ඇයි මං ඉස්කෝලේ යවන්නේ නැත්තේ? එතකොට ඔන්න ඔය කතන්දරයට උත්තරයක් මේ බලි කෙරිල්ලේ තිබුණා. මගේ පුතා අවුරුදු 15ක් දැන් ලොකු පුතා දෙවෙන අවුරුද්දක් බාලයි අපේ ගෙදර ආවොත් දැනුත් බිතු සිතුවම් එමටයි. තාම තීන්ත ගන්න අවුරුදු 15ක් ගිහිල්ලා දැන් කාලේ ඇවිල්ලා කියලා හිතෙනවා. තාම කෙල්ලට අවස්ථාව ලබා දීලා තියෙනවා තෙලිතුඩ හසුරවන්න. එතකොට ඇයි මේ ක්‍රියාදාමයට ඉඩ දෙන්නේ? අපේ පෙර පාසල් අධ්‍යාපනයත් එක්ක අපි බැලුවොත් දරුවන්ට කුරුටු කරන්න බලි අඳින්න ඉඩ දෙනවද? අපෝ නෑ. දෙකමාරෙන්ම අද වෙනකොට මම දරුවොත් එක්ක මගේ දරුවෝ 3 දෙනා විතරක් නෙමෙයි මම බැලුවා මේ උගන්වන විදිහට පාසල් යන දරුවන්ට උගන්වුවොත් උන්ගෙන් වෙනසක් විපර්යාසයක් වෙයිද කියලා. අවුරුදු 3ක් education without boundaries හරහා මම දරුවෝ මුණ ගැහෙනවා වැඩමුළු කරනවා පරිසරයට ස්වභාවයට ගෙනියනවා හැකි හැම අවස්ථාවකදීම දකින්න විඳින්න හරිම සොඳුරු අත්දැකීම් හම්බ වෙනවා. ප්‍රොෆ් කිව්වා වගේම දරුවෝ අහන ප්‍රශ්නත් එක්ක ඒ කුතුහලයත් එක්ක ඔවුන්ගේ ඒ අහන උන් කෙතරම් බුද්ධිමත්ද කෙතරම් නිර්මාණශීලීද කියලා හිතා ගන්නත් අමාරුයි. මේ බලි කෙරුවාව ආවට ගියාට නිකන් සිද්ධ වෙන ක්‍රියාදාමයක් නෙමෙයි. මුලින් හස්තය අතට හම්බෙන ඕනම දෙයක් හැමතැනම උලන්න පාවිච්චි කරන වැලිවල වෙන්න පුළුවන් නිර්මාණ කරන්න භාවිතා වුණත් මෙන්න මේ අවධිය අවුරුදු 2කමාරක් වෙනකොට හස්තය යම්කිසි ආකාරයෙන් controlled scribbling එහෙම නැත්නම් round and විශාල කතන්දර කියනවා. දරුවෝ ලබා ගන්න අත්දැකීම් මේ හරහා බිත්තිය වෙන්න පුළුවන් කොහේ හරි මේ ඉන්නේ අම්මා මේ ඉන්නේ තාත්තා හැබැයි ඇත්තම ජීවිතයේ තියෙන දේවල් නෙමෙයි. ඉතින් හැබැයි වැඩිහිටි අපිට මේ මොනවාද මේ දරුවෝ කියන්නේ? මම දැකලා තියෙනවා අනන්තය අප්‍රමාණයි. මිනිස්සෙක් අඳින්න ගියාම ඔහොම නෙමෙයි දරුවෝ අත අල්ලනවා. ඔළුව මෙහෙමයි, ඇඟ මෙහෙමයි, නහය මෙහෙමයි, කට මෙහෙමයි කියලා හරි ගැස්සපු වාර අනන්තයි. මම දැකලා තියෙනවා මට ඉවසන්න බෑ ඒක. ඒ ක්‍රියාදාමයේ මවක් දරුවෙක්ට කරනකොට ගොඩක් වෙලාවට. ඊට පස්සේ මේ ටැඩ්බෝල් අවස්ථාව කියන එක ඒ කියන්නේ ඇත්තටම මේ මගේ දරුවෝ 3 දෙනා. ඒ කියන්නේ කිසිම පෙර පාසලකට ගිහිල්ලා නැහැ. මා හෝ මෙන්ඩිස් විසින් ඔවුන්ට නිශ්චිතව දෙයක් උගන්වන්නේ නැතුව ඔවුන්ගේ નિરાයාසයෙන්ම උදේ ඉඳන් හවස් වෙනකන් අහන ප්‍රශ්න ඔස්සේ මේකට හේතුවක් තියෙනවා. විද්‍යාත්මකව අද වෙනකොට මල්ටිපල් ඉන්ටෙලිජන්ස් කියන්නේ දරුවෝ අපි එන්නේ ඥාන
වලින්. එතකොට මේ බුද්ධිය කියන එක හෝවර්ඩ් ගාඩ්නර් හරි ලස්සනට නිර්වචනය කරනවා. එතකොට මේ අපි ස්වභාවය නිසා එකහුව වෙලා ඉන්නවා නම් තරංගයේ ඔයා මේ පොත ලියලා තියෙන්නේ ඔයාගේ ඔය කියන නැචරලිස්ටික් ඉන්ටෙලිජන්ස් එක හින්දා. මම කටපාඩම් කරන අධ්‍යාපනයෙන් මිදිලා පරිසරය ස්වභාවය නිසා දරුවෝ එක ගැටෙනවා නම් ඒ මගේ නැචරලිස්ටික් ඉන්ටෙලිජන්ස් එක හින්දා. මෙන්ඩා දෙබිදුම් සූචියක් එක ගැටෙනවා නම් අද වෙනකොට මම හිතන්නේ විශේෂ 40ක් 50ක් අතර ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ඔහුගේ ඒ නැචරලිස්ටික් ඉන්ටෙලිජන්ස් එක නිසා. එතකොට මේ ටැඩ්පෝල් ස්ටේජ් එකේ ගොඩක් වෙලාවට දරුවෝ උගන්නන්න නැතුව ඇන්දොත් ලොකු ඔලු ගෙඩියක් එක්ක කකුල් දෙක තමයි දිගට අර ස්කෙඩියෝ වගේ අඳින්න ගන්න. මේක ආයෙත් දෙමව්පියෝ මේ චිත්‍ර ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නේ නැහැ. චයිල්ඩ් ආර්ට් කියලා කියන්නේ මේවා දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ අඳිනවා රවුමකුයි ඉරි ගොඩක් වටේට. ඒක සන් කියලා තමයි කියන්නේ සන් එකක්. ඒක ඉරටත් හරි ඔලු ගෙඩියටත් හරි සතෙක්ගේ ඔලුවටත් හරි සතෙක් අඳිනවා නම් රවුම් වගේ ආසන්න සතෙක්ට ඔන්න මවිල් ටික දැම්මා හරි. ඕක ওই විදිහට දරුවෝ කරනවා. මෙතන විශේෂත්වය මේ දැන් පොඩ්ඩට අවුරුදු 5ක් විතර ඇඳලා තියෙනවා තවත් චූටි කුඩා බබෙක් වගේ නිකන් පොඩි තියෙනද මං ඇහුව පුතේ මං වෙන අහන්නෙම නෑ වෙනදාට ඉවසලා බැරිම තැන මොකද්ද පුතේ ඇන්දේ කියලා. මේ මම අම්මා බඩ ඇතුලේ ඉන්නේ මේ අම්මව මං ඇන්දේ. ප්‍රෙග්නන්ට් මදර්. එතකොට යම් කවදියක දරුවෝ අඳිනවා ට්‍රාන්ස්පේරන්ට් ගියක් අඳිනකොට දැකලා ඇති ඇතුලේ තියෙන දේවල් අඳිනවා. ඒවා ස්වභාවයේ දරුවෝ විශේෂත්වය තමයි රෝදා කෙලොග් කියන කාන්තාව 1930 ඉඳන් අද වෙනකන් අවුරුදු 100ක් වෙනකන් ඇයගේ පටන් ගත්ත ළමා චිත්‍ර කියනකට මම ඒකට කැමති නැහැ. ඒකට සිංහල වචනයක් අද වෙනකන් මම දැකලා නැහැ. චයිල්ඩ් ආර්ට් කියලා තමයි ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ. ලක්ෂයකට අධික චිත්‍ර චයිල්ඩ් ආර්ට් ප්‍රමාණයක් ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකින් එකහු කරලා අධ්‍යයනයේ පරිශන කරමින් යනවා. ඒකේ විශේෂත්වය තමයි ඔවුන්ගේ YouTube channel එක හරහා හරි ඒ අධ්‍යාපන වේදින් එක්ක එකහු වුණාම දැන් ඔවුන් කරන්නේ අවුරුදු 40ක් 50ක් ගිහිල්ලා ඒගොල්ලන් බලයිකුට මේක කරන්න පුළුවන්ද මට දැන් කියලා බලන එක. ඒක ක්‍රියේටිවිටි නිර්මාණාත්මක හැකියාව ඔවුන් තුල තියෙනවද? කෙතරම් එදා ඉඳලා අද වෙනකන් අපි දැන් මට අවුරුදු 44ක් වෙනවනම් කොතරම් මැරිලා ගිහිල්ලාද කියලා ඒගොල්ලන් ඒකට ඉන්ඩෙක්ස් එකක් දෙන්න උත්සාහ කරනවා. මොකද පැහැදිලිව මම තාරුණ්‍යයත් එක්ක මේ දවස්වල ගැටෙනවා ඔය ග්‍රැජුවේට්ස්ලා ඩිග්‍රී හෝල්ඩර්ස්ලාත් එක්ක උන්ට වෘත්තියක් කරන්න අද වෙනකොට හරිම දුක්ඛදායක තත්යකට පත් වෙලා තියෙන්නේ. සරලව ඉන්ෆර්මේෂන් එකක් ප්‍රොසෙස් කරලා එළියට දාගන්න බැරි විශාල ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා. තාරුණ්‍ය අවුරුදු 20ක් 30ක් අතර ඉන්න දරුවන් එක්ක අපි වැඩක් කරගන්න ගියොත් හරිම අපහසුතාවයට පත් වෙනවා බහුතරයක් එක්ක. ඔව් ඩිග්‍රී සර්ටිෆිකේට්ස් එක්ක එන්නේ, ක්වොලිෆිකේෂන්ස් එක්ක එන්නේ. හැබැයි ඔවුන්ට සරලව හිතලා දෙයක් කරගැනීමේ හැකියාවක් නැහැ කියලා බොහෝ දෙනෙක්ට අද වෙනකොට අත්දැකීම් ඇති. එතකොට මේ අවස්ථාවේ දරුවෝ ලෝකයේ මේ අවදියේ ඉන්න දරුවෝ මේ මණ්ඩල ක්‍රොස් ගොඩක් වෙලාවට දැකලා ඇත්තේ මේ කුරුසියක් වගේ අත් දෙක ඔහොම අඳින එක. ඒක බොහොම ස්වභාවිකව දරුවෝ નિરાයාසයේ අඳින රූපයක් මණ්ඩල චිත්‍ර කියලා. ඉතින් ඊට පස්සේ මගේ කෙල්ල අඳින්න ගත්තා. මේ බොහොම මෑතක තියෙන මට ළඟදිම තිබිච්ච ඉන්සිඩන්ට් එකක් හින්දා තමයි මම මේක ගත්තේ. නැත්නම් මගේ කොල්ලොත් එක අවස්ථාවල එක දේවල් කරා. මේ අවදියේදී හදිස්සියේදී මනුස්ස රූප ටික පාවෙන්න ගත්තා. ඔබට තේරෙනවා ඇති උඩත් නෑ පල්ලෙහාත් නෑ මේ එකක් පමණයි හොඳ තත්ත්වයේ තිබුණ මිනිස්සු දැන් බිම නෙමෙයි ඉන්නේ පාවෙන ගතියක් දකිනවා. ඉතින් ඊට පස්සේ මමත් ටිකක් දැන් මාගේ පිරිමි දරුවෝ මේ ක්‍රියාදාමයේ යෙදුනේ නැහැ. හරි ලස්සන රූප ඊළඟට යනවා. මේ සෑහෙන එෆර්ට් එකකුත් දානවා මේ අත් වගේ නෙමෙයි ඉස්සර අර ඇඟිලි පේන්න තිබ්බ දැන් මේව නැමිලක් තියෙනවා. 아무තු ඔළුවෙන් ඉරකුත් තියෙනවා. ඊපස් බැරිම තැන මං ඇහුවා ඇඳලා පොතක් පිරෙන්නම මේ වගේ රූප තියෙනවා. පාවෙන රූප මං ඇහුවා පුතේ මේ මොකද්ද මේ කියලා. එතකොට කිව්වා ඇයි අම්මා මේ දේව දූතයෝනේ බලනකොට ගිය මගේ සහෝදරයා විවාහයටපත් වෙනවා. එතකොට පල්ලියට නිතරම ගියා ඇය ෆ්ලවර් ගර්ල්. ඉතින් දේව රූප දකින්නවා, දේව දූතයෝ දකින්නවා. කවුද මේ හරි ලස්සනයි. ඉතින් ඒවා ඊපස්සේ ටිකකින් කො මේ අම්මා කියලා. ඉතින් අම්මවත් පා කරලා ඇරියා. ඊට පස්සේ
මාස 2-3කට පස්සේ දැන් වෙඩින් එකත් අවරයි. ඇති අන්තම් පාවෙන රූප අඳින්න නැතුව මාව පොළොවට බර කරලා ගහක් ඇඳලා උඩ තියෙන ඒවා උඩට දාලා බිම තියෙන ඒවා බිමට දාන කාලයක්. අන්න ඒ අවදියේදී දරුවෝ ප්ලේස් එක ගැන වස්තුන්ගේ ගුරුත්වයත් එක්ක මේ දේවල් විසිකල වෙන්නේ නැති සෙල්ලම් කළ වෙන්නේ නැති ඒ ලබා ගන්න අත්දැකීම ඔස්සේ වුන් ඒවා චිත්‍රයට නගනවා. ඉතින් පළවෙනි අවුරුදු 7ක කාලයක් තුළ මගේ දරුවන්ට අකුරු කිරීමට මම හුරු කරලා තිබුණේ නැහැ. එතකොට මේ බලි බැලීමට මගේ ආසාව ඇති උනේ අපි හැමෝම මං හිතන්නේ බොහෝමයක් සිංහල භාෂාව කතා කරන අය හාව අඳින්න කිව්වොත් අපි ස්කෝල කාලේ යන්නේ රට නේ රයන්නයි ටයන්නයි දාලා ඔය හාවනේ අඳින්නේ. එතකොට මට බලන්න ඇත්තටම ඕමනා වුණේ මේ රට හාව ඇඳාම පස්කාරීනව අපි නිරීක්ෂණය කරන්න දකින්න ඕනේ. ප්‍රොෆෙසර් නිතර කිව්වා අපි දකින්නවද දේවල් කියලා. අපිට කැලේ ගෙනහිල්ලා නිශ්ශබ්දතාවය අහන්න විඳින්න ඔන්න ওই දේවල් නිරීක්ෂණය අපේ පංචේන්ද්‍රියන් හරහා දරුවෝ උකහා ගන්නවද මේ දේවල්. ඒක තමයි භයානකම දේ. සෝෂල් මීඩියා හරහා වෙන්නේ නැතිම දේ. අපිට පංචේන්ද්‍රියන් තියෙනවා සුවඳ ගඳ සුවඳ දැනෙන දරුවෝ ඉන්නවද අපිට කියලා. ස්වභාවය ගැන දැනුවත් නැතොත් කමක් නැහැ. අපේ තුන් දෙනා මගේ දෙවනි කොල්ලා ස්වභාවයට naturalistically intelligent එක අඩුයි. හේතුව පුංචි කාලේ ඒක මම දැනගත්තේ. මගේ ලොකු කොල්ලා ස්වභාවයත් එක්ක ගැටෙනකොට දවසක් කොහෙක් කෑ ගහනකොට ලොක්කා කොහාව මිමික් කරන්න ගත්තා. එතකොට අපි හැමෝම දන්නවා කොහා නැවත රිප්ලයි කරනවා, රෙස්පොන්ඩ් කරනවා. ඒකත් එක්ක යනකොට ටික වෙලාවකින් කොහා සද්දයක් නැති වුණා. ඉතින් මල්ලිට කිව්වා මල්ලි උඩ ගිහලා බලන්න මේ කොහා ඉන්නවද කියලා. ඊට පස්සේ මෙයා කෑ ගහලා කියනවා අයියා පියාඹලා ගියා කොහා කහපාටයි නේද කියලා. මේ අවුරුදු 5ක දරුවෙක්. බොහොම ඒක මේ අපි පරිසරයත් එක්ක ස්වභාව ධර්මයත් එක්ක ඉන්නවා තමයි. ඒ නැති වුණත් ඔහුගේ පහුකාලීනව මම දන්නවා සංඛ්‍යාව, සංගීතය සහ තාක්ෂණයත් එක්ක ඔහු මෙකැනිකල් පුද්ගලෙක් වුණාට ස්වභාව ධර්මයට ආදරේ. නමුත් naturalistically ස්වභාවයේ intelligence නැති දරුවෙක් වෙන්න පුළුවන්. අපි අතරත් එහෙම ඉන්නවා. අපි වෘත්තීන් තෝරගන්නකොට අපි දෙදෙනාට ඕනේ මෙන්ඩටයි මටයි සතුටින් ඉන්න දරුවෝ 3 දෙනෙක්. මේ තරංගයකට ගිහිල්ලා ග්‍රැජුවේට්ස්ලා හරි මොකක් හරි අපි අවසානයේ මේ තරංගය නිසා විෂය ධාරාව හරියට උකහා ගන්නෙ නැති වෙලා තියෙනවා. විඳින්නේ නැති වෙලා තියෙනවා. ජීවිතයේ සතුට නැති වෙලා තියෙනවා. ඒ නිසාම අපේ goodness කියන එක, excellence කියන එක අඩු වෙලා තියෙනවා. අපි සතුටින් නම් ඉන්නේ අපි හොඳ නිර්මාණයක් මේ වගේ හොඳ නිර්මාණයක් එලි දක්වන්න පුළුවන්. ඒ සතුට කියන එක අපේ දරුවන්ට දෙන්න ඕනේ. අපි සතුටින් ඉන්නවා නම් goodness කියන එක හොඳ නිර්මාණ දේවල් එළියට එනවයි කියන එක. එතකොට මේ goodness කියන එක තමයි අද වෙනකොට ලෝකයේ මිනිසුන් අතරට ගෙනියන්න ඕන සරලයි අකුරු 4යි තියෙන හොඳ good කියන එකේ හොඳ වෙන්න හරිම අමාරුයි. මොකද්ද හොඳ කියන්නේ? අපි excellent වෙන්න ඕනේ, ethical වෙන්න ඕනේ. සදාචාරාත්මක ගුණධර්ම අතින් අපි කතරම් සදාචාරාත්මක වෙනවාද? excellent වෙනවද? engaging අපිට උදේ ඉඳන් රෑ නිදිනොමරා වැඩ කරන්න engage වෙන්න වැඩක් තියෙනවා නම් අන්න ඒ දේ අපි සතුටින් කරන්නේ. සතුටින් කරන දෙයක් නම් හැමතිස්සෙම අවසාන ප්‍රතිඵලය හොඳ දෙයක් වෙයි. මෙන්න මේ පොත වගේ. ඉතින් මම වැඩි කාලය ගන්නෑ. ඔක තමයි මගේ කතාව. ඔබගේ පාඨකයාට අවශ්‍ය ඒ දේ හොඳින්ම සිදු වෙලා තියෙනවා කියලා මම හිතනවා. ඔබට ඉදිරියේදී මෙවැනි නිර්මාණ කිරීමේ හැකියාව ලැබේවා කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. මට අද උදේ පාන්දර දුරකථන ඇමතුමක් ආවා. මචං දිලුමෝ කියලා කිව්වා. බැලුවා තරංග විපුල වුණා. අද උඹ එනවද අපේ වැඩසටහනට? මං කිව්වා ඔව්. ඇයි මොකද ඒක නැත්ද කියලා. නෑ එනවා. මට පුළුවන් නම් වොයිස් කට් එකක් ගන්න පුළුවන් දෙවුවා. මං කිව්වා ඉතින් මෙච්චර මේ විද්වත් මණ්ඩලයක් ඉඳෙද්දී මාව තෝරගන්න එපා වෙන කාට හරි කියන්න කියලා. මට ඇපින් බේරෙන්නත් ඕන වුණා. කොහොම රයා කිව්වේ නෑ මේ හිතවතෙක් විදියට කතා කරන්න කියලා. මං කිව්වා දැන් මම ඔයාව දැනගෙන ගොඩක් කල් හිතවතෙක් විදියට ඇත්තටම කතා කරන්න පුළුවන් දේවල් සභාවේදී මට කියන්න බැහැ කියලා. එහෙම හරි කියලා බේරෙන්න බැලුවේ.
ඕන මගුලක් හේපන් කියලා දුරකථනයේ තිබ්බා. ඊට පස්සේ දැන් මං මෙතනට එනකොට මචං හරි නේද කියලා ඇහුවා. මම ළඟට ගිහිල්ලා කිව්වා පස්සේ පසුතැවිලි වෙන්න වෙයි කියලා. එහෙම හිතලා මං හිතුවා හරි කියලා. දැන් ඔබතුමා මෙතුමා මයික්‍රොෆෝන් එක අරන් මගේ ළඟට එනකොට මම බැලුවා මෙතුමා ගැන මොනවද මම මේ කියන්නේ කියලා. කොහොම වුණත් මම තරංග විප්ලවගුණ කියන පුද්ගලයාව අඳුරන්නේ දශක 4ක් තිස්සේ ඉඳලා. 1980 මැද භාගයේ ඉඳලාම මම ඔහුව ඉතාමත් හොඳින් ළඟින් ආශ්‍රය කරා. ඒතකොට අපි දෙන්නම කසාද මැදලත් නෑ. අපි චාරිකා යන්නේ තනිතනිව. නමුත් පසු කාලිනව අපි දෙන්නම කසාද මැදලා පස්සේ අපේ පවුලත් එක්කම චාරිකා යන්න සඳහා අපි සමීප වුණා. ඉතින් මම එක කාරණාවක් කියන්නම්. එක්තරා අවස්ථාවකදී මට හරියටම කාලය මතක නැහැ. අපි තරංගත් එක්ක මේ චාරිකාවක් යනකොට කැලේ ඇස්සෙන් අපි දැක්කා මම හිතන්නේ මේක උදේවරුේ මට හොඳට මතකයි දුමක් යනවා. තරංග කිව්වා මචං බලපන් අර දුමක් යනවා. අපි ඉක්මනින් ගිහිල්ලා එතනට ගිහිල්ලා බලමු මොකද්ද මේ කියලා. ඊට පස්සේ අපි දෙන්න දුවල ගිහිල්ලා බලනකොට මීට මම හිතන්නේ මද වේලාවකට කලින් හෝ සමහරලාට පැය කිහිපයකට කලින් කවුරුන් හෝ විසින් එතන ලැබුම් මාර්ගන ඒ කියන්නේ කැම්පින් කරලා ඒ අවස්ථාවේදී පාවිච්චි කරපු බිස්කට් කොළ එතකොට ඔය නූඩල්ස් පැකට් වල කොළ පොලිතින් ප්ලාස්ටික් බෝතල් ටිකක් පුච්චලා දාලා ගිහිල්ලා තිබ්බා. ඒවා තවමත් ඇවිලිමින් පවතිනවා. ඒ අවස්ථාවේදී අපි දෙන්න කතා කර දේ ගැන මට මෙතන කියන්න බෑ. නමුත් ඒගොල්ලන්ගේ වර්ග පරම්පරාව මතක් කරලා අපි දෙන්න කර වැඩේ ඒ පොලිතින් ප්ලාස්ටික් ටික අපි එකතු කරා. ඒ වෙලාවේදී අපි දෙන්නාගේ අතර තිබිච්ච කතා බහක කොටසක් මම මේ කියන්න හදන්නේ. මම හිතන්නේ මේ ශ්‍රී ලංකා වාසීන් තරම් පරිසරය ගැන දන්න පරිසර සංරක්ෂණය ගැන දන්න කිසිම පුද්ගලයෙක් කිසිම රටක නැතුව ඇති මේ තරම් දැනුමින් පොහොසත් මිනිස්සු. පරිසර සංරක්ෂණය ගැන සාක්ෂරතාවයේ දන්න මිනිස්සු ලෝකේ කොහෙවත් නැතුව ඇති. හැබැයි නැත්තෙම අපි දුප්පත් වෙලා තියන්නේ ඒ ක්‍රියාකාරකම් ඔස්සේ. දැනගත්තර වැඩක් නැහැ. ඒක තමයි අද රටට මේ තත්ත්වෙට උදා වෙලා තියෙන්නේ. දැන් මේ පුද්ගලයන් පවා දන්නවා අපි චාරිකාවක් ගියොත් මේ පොලිතින් ප්ලාස්ටික් කැලේ දාලා ඉන්න හොඳ නැහැ කියලා. නමුත් ක්‍රියා කරපු ආකාරය ගැන අපිට සතුටු වෙන්න පුළුවන්ද? ඉතින් මම හිතනවා තරංග උත්සාහ කරේ සමහරවිට ඒක පන්නරයක් වෙන්නේ නැති චාරිකාවක් යනවා නම් මෙන්න මේ විදිහට ඵලයක් මේ විදිහට ගිහිල්ලා වරින් කියලා පණිවිඩේ ඔවුන්ට ලබා දෙන්න. ඒක ඔහුගේ යම් කිසි උත්සාහයක්. ඒකම මම හොඳටම දන්න දෙයක් තමයි එක්තරා අවස්ථාවකදී මේ මෑත කාලේදී තරංග මට කිව්වා මම කොහේ හරි ගියාම සමහර වෙලාවට දියැලක් වෙන්න පුළුවන් මුහුදු වෙරළක් වෙන්න පුළුවන් කැලයක් වෙන්න පුළුවන් ඒ පරිසරයේ දකින සුන්දරත්වය මම බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවන්ට අවුරුදු ගානකට පස්සෙත් ඒ විදිහට තියෙයි කියලා. හැබැයි මම ඊළඟ අවුරුද්දෙත් මෙතනට ගිහිල්ලා මේ විදිහටම මට රස විඳින්න පුළුවන් පරිසරයක් ඇති කරනවා නම් අන්න ඒක තමයි මගේ බලාපොරොත්තුව කියලා. මම හිතනවා ඒක තරංගගේ විතරක් නෙමෙයි මෙතන ඉන්න සියලු දෙනාගේම බලාපොරොත්තුව ඒක වෙන්න ඕන. මොකද අපිට අවුරුදු ගානක් ඈතට යන්න කලින් හෙට දවසේ ඒ වගකීම අපි ඉටු කරනවා නම් මම හිතන්නේ පරිසරය ඊට වඩා බොහෝම ලස්සන වෙයි සුන්දර වෙයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා තරංගගේ මේ වෑයම තවදුරටත් ඉදිරියේදීත් පරිසරය වෙනුවෙන් මේ සත්කාරයන් කිරීමට ඔහුට ධෛර්ය ශක්තිය මේ ඉන්න සියලු දෙනාගේම සුභාශිංසනය මාත් සමග ඔහුට ලැබිය යුතුයි පිදිය යුතුයි කියලා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි බුදුමාත්මයා. එතකොට අපේ මේ හිටපු වනජීවි අඩවි ආරක්ෂක බෙලිගොල්ලෝය අපේ ප්‍රේමරත්න මනම්පේරි මහත්මයා එතුමාලකට අපි මයික්‍රොෆෝනය එකතු කරමු. අවුරුදු 39ක වනජීවී අත්දැකීම් තියෙන චරිතයක්. ඉතින් එහෙම චරිතයක් මේ කෘතිය ගැන දකින දැක්ම හරි වැදගත්. සුබ සන්ධ්‍යාවක් වේවා. ප්‍රථමයෙන්ම මගේ ගුරු දේයාණන් වෙන ආචාර්ය සරත් කොටගම් මෙතුමාගෙන් අවසරයි. ඒ වගේම පැමිණි සිටින සියලු දෙනාගෙන් අවසරයි. රංග මහත්මයා ගැන විශේෂයෙන්ම මේ අද දින මේ වැඩසටහනට සහභාගී වෙන්න මට
ආරාධනය ලැබුණේ මේ පොතේ දත්ත එක්රැස් කරන අවස්ථාවෙමයි. මම ඇත්තටම අන්තර්ගතයේ මගේ දියණිය බැංකුවේ පුහුණු කටයුත්තක් සඳහා සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේ දියණිය ගෙදර ඇවිල්ලා මට කියනවා අප්පච්චි මේ වනජීවියකේ යන මහත්තයෙක් ඉන්නවා නිතරම ඔයාගේ අප්පච්චි මොකද කරන්නේ කිව්වම වනජීවියකේ කිව්වම මේ ඒ මහත්තයා නිතරම අප්පච්චි ගැන අහනවා කියලා. මං කිව්වා මගේ දුරකථන අංකය දෙන්න පුතේ. මම නිතර ගෙදර ඉන්න කෙනෙක් නෙවෙයි වනජීවී ශාස්ත්‍රයේ රැකියාව මාසෙකට දවස් 4-5ක් වගේ තමයි අපි ගෙදරට පැමිණෙන්නේ. ඒ නිසා කියලා. පස්සේ තරංග මහත්තට එක දවසක් දුරකථනයෙන් කතා කරලා කිව්වා මනම්බේරි මහත්තයා මම මේ දුවගේ ආයතනයේ වැඩ කරන තරංග කියන්නේ මම තමයි කියලා. මං කිව්වා බොහොම හොඳයි. අඳුර ගන්න ලැබීම මට ඊට පස්සේ තරංග මහත්තයා මට කිව්වා මම මේ මීට පෙරත් මෙහෙම පොතක් ලියලා තියෙනවා. මම සංචාරය කරන තැන්වල ඡායාරූප සහ විස්තර ඇතුළත් පොතක් තමයි මම එලි දක්වන්න බලාපොරොත්තු. ඔබ තුමා සේවය කරන පැත්තේ දවසක මට එන්න ඕන කියලා. මම කිව්වා මම රාජකාරී ටිකක් බහුලයි වනජීවී ක්ෂේත්‍රයේ රාජකාරී 24ෙම තියෙනවා. ඒක නිසා අපිට මල්ටි ෆන්ක්ෂන් ජොබ් එකක් තියෙන්නේ නැතුව ඒකාකාරී එකක ලිපිකරුවෙක් වගේ එක වැඩක් කරන කෙනෙක් නෙවෙයි. නමුත් ඔබතුමා පාසු දිනයක මට දැනුම් දෙන්න මම සහායක් දෙන්න බලාපොරොත්තු වෙන්නම් කියලා. එදා ඉඳලා මේ තරංග මහත්තයා පෞද්ගලිකවත් මට අවස්ථා කීපයකදී හමුණත් බෙලිහුල්ලේට එනවයි කියලා සතියකට කලින් දැනුම් දීලා මට මේ පොතට අදාළ කරුණු එක්රැස් කරගන්න තීන ස්ථාන ගැන අවස්ථා කීපයකදීම මගෙන් තොරතුරු ඉල්ලනවා. දැන් කොහොමද ওই පැත්තේ වහිනවද? මගේ මහත්තයා එහෙම කියන්න බෑ. මේ කාලගුණේ මොහොතින් මොහොත දේශගුණේ වෙනස් වෙනවා. හිටපු ගමන් මීදුම එනවා. හිටපු ගමන් වහිනවා. හිටපු ගමන් පායනවා. ඒක නිසා ඔබතුමා එන විදිහට එන්න මට මේක වෙනස් කරන්නත් බෑ. ඔබතුමාට මේ ඔබතුමාගේ වෙලාව හොඳ නම් මේ දර්ශනය බලා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ එතුමා රාත්‍රී 1ට එහෙම පිටත් වෙනකොට කිව්වා මම කෝල් එකක් දෙන්නම්. කොළඹ නම් වහිනවා කිව්වා. මම කිව්වා ප්‍රශ්නයක් නෑ ඔබතුමාගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න පුළුවන්. පාන්දරින් පිටත් වෙන්න කියලා. ඊට පස්සේ එහෙම බෙලිඋල් වලට ළඟා වෙලා බෙලිඋල් වල ඉඳලා මා සමග තමයි මෙතුමා බේකර් බෙන්ඩ් එක සහ නට්රැක් කියන ප්‍රදේශයේ සංචාරයට එක්ුණේ. ඒ ගමන්ම එතුමා මා සමග යන ගමන් මට දැනුණා මගේ අත්දැකීම් විස්තර කරන්න එයා උත්සාහයක් ගනිමින් තමයි ඡායාරූපගත කිරීම කටයුතු කරගෙන තොරතුරු සොයාගෙන යන්නේ. මම කිව්වා අද මගේ කාර්ය මණ්ඩලයේ කට්ටිය වෙනත් විශේෂ මුර සංචාරක කටයුත්තකට යොදවලා තියෙනවා. හැබැයි මේ ප්‍රදේශයේ ඉන්න ජනතාව මට අද ඔබතුමා පැවිදියක හොඳයි මම මේ කණ්ඩායම යොදවලා තියෙන්නේ වෙනත් ප්‍රදේශකින් අපි දැන් යන පාරෙන් ගියාම මේ පැත්තට තමයි ළඟා වෙන්නේ. මිනිස්සු අපේ වාහනේ එන්ජින් එකේ සද්දේ වුණත් අඳුරනවා. මට ඒක නිසා ඔබතුමාගේ ජීප් එකේ යන්න ලැබීමක් සතුටක් කියලා. ඊට පස්සේ අපි නන්පේරියල් වතියායේ මේ බේකර්ස් බෙන්ඩ් එක බලන්න යන තැනට යනකොට බලපත්‍රයක් ලබා ගැනීමට කටයුතු කරලා තිනවා මේ වෙනකොට ඒ වතු අධිකාරී කට්ටිය. එතෙන්ට ළඟා වුණාම මේ කට්ටිය මාව අඳුරගන්න විදියක් නැහැ. අපි කැබ් රථේ නෙවෙයි ගියේ. මෙතුමාගේ වාහනයෙන් තමයි මම එම ස්ථානයට ගමන් කරේ. ඊට පස්සේ ගේට්ටුවේ මුරකරු එක සැරේටම ගේට්ටුවේ ඇරි නෑ. වෙනද අපේ නිල රථේ යනකොට අරිනවා. මම එතනින් බැස්සා. බෑපු ගමන් ඔහු පොඩ්ඩක් රැඳී සිටින්න ඔබතුමා කියලා දුරකථනය අරගෙන මම දැක්ක දුරකථනෙන් යම් දෙයක් එයා කතා කරනවා. බොහෝ අවස්ථාවල මේ ප්‍රදේශයේ මිනිසුන් අපි පෞද්ගලිකව අඳුරනට වැඩිය අපේ වාහනේ සද්දය අඳුරනවා. විවිධ අනවසර ක්‍රියා කරන අයට පණිවිඩය දෙන්න තමයි එයා ගේට්ටුව අරින්න කලින් ඒ පැත්තට ගිහිල්ලා දුරකථන ඇමතුරුවා. තරංග මහත්මයාට මම කිව්වා අපේ ගමන සාර්ථක වෙන්න පුළුවන් මිනිසුන්ට නමුත් පණිවිඩයක් දුන්නා වනජීවියකේ වැඩ කරන ප්‍රධාන නිලධාරිය හැටියට මම එන බව. නමුත් අපි ඉදිරියට ගමන් කරමු කියලා. එතනින් පස්සේ අපි ගේට්ටුව අරගෙන ගිහිල්ලා අපි මගදුරක් යනකොට කණ්ඩායම් ඒ වගේ අනවසර ක්‍රියා කරන පිරිස් ගමන් කරනවා දැකලා තරංග මහත්තයා ඒත් කිව්වා අර කට්ටිය යන්නේ මහත්තයාලගේ වාහනේ නැති නිසා නේද කියලා. මම කිව්වා මෙන්න මේක තමයි මේ අපිට සංරක්ෂණයට තියෙන බාධා. ඔබතුමාලා මේ වගේ ක්‍රැෂ් කළා
මොනමර තොරතුරු සමාජයට ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තත් මේක රැක ගැනීමේ අපිට ලොකු බැරෑරුම් පැත්තට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන මෙන්න මේ වගේ තත්ත්වයක් නිසා. ඒ කියන්නේ අපගේ නිලධාරීන් අපේ වාහන මෙම අනවසර කටයුතු කරන අය හඳුනනවා. නමුත් තරංග මහත්මයාලා වගේ පරිසරයට ආදරේ කට්ටියක් ගිහිල්ලා මේ වගේ කෘතියක් එලි දැක්වීම මම හිතන්නේ කවුරුත් අර අපේ දේශනවල කිව්වා වගේ මේ බේකස් වෙන්ඩ් එක නඩ්රැක් වලට ඒ වගේ තැනකට ගියාම ඡායාරූපයක් ටක් ගාලා තමන්ගේ Facebook එකට මුදා හරිනවා. නමුත් එතනින් එහාට දෙයක් නැහැ. ඒක සුළු වේලාවකින් Facebook එකෙන් ඉවත් වෙනවා. ඒක නිසා මේ වගේ මේ අසිරි සොබාසිරි කියන ග්‍රන්ථය මගින් මං හිතන්නේ වර්තමාන සමාජයට අපගේ පරිසර පද්ධති සංරක්ෂණයට විශාල වශයෙන් දායක වෙන කෘතියක් හැටියට මේ එළි දැක්වීම ගැන අතරම මා පෞද්ගලිකවම සන්තෝෂයටපත් වෙනවා. එතුමාගේ මේ උත්සාහය ඊටාම සාර්ථකයි. ඉදිරියටත් මේ වගේ කටයුතු කරගෙන යන්නට එතුමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ මේ අත්දැකීම් වලින් මේ කෘතියේ අවසාන පිටු කීපයේ තියෙන මහා සම්බන්ධ කරපු කෙටි කතාව පිටින් අවසන් කරනවා. සබටම ස්තුතියි. බොහොම ස්තුතියි. දැන් මේ ස්තුති කතාව හැබැයි මට විප්ලවකිනුත් අපේ තරංග විප්ලවකනුත් අහන්න තියෙන්නේ ඔය ප්‍රශ්නේම තමයි. අර හැම වලකටම බහැලා හැම තටාකටම බහැලා නෑවේ කොහොමද කියලා. ඔබේ අත්දැකීම එකතු කරන්න. ස්තුතියි සුරේ. විද්‍යාජෝති සම්මානිත මහාචාර්ය සරත් කොටගමස අවසරයි ශාන්තය ශාන්ත ජයවීර මැතිතුමනි නතු වික්‍රමසිංහ මැතිණියනි පරිසර වැඩසටහනක් විඳින්නට පැමිණි මා හිතවතුනි මිත්‍රවරුනි අද දවසේ ඔයගොල්ලෝ සියලු දෙනාම ඇවිල්ලා ඉන්නේ පරිසරය සම්බන්ධව ලියවිච්ච පොතක් එළි දැක්වීමේ වැඩසටහනකට. පරිසරය ගැන පරිසර සංරක්ෂණය ගැන ඒ වටිනාකම ගැන වගේම මේ පොත ගැනත් පොතේ අන්තර්ගතය ගැනත් මෙතෙක් වෙලා මේ වියත් මණ්ඩලය ඒ වගේම ලිලුම් සහ වනපෙරි මහත්මයා ඇතුළු කීප දෙනෙක්ම කතා කරා. සුරේත් කතා කරා. මට කියන්න තියෙන එක දෙයයි පරිසරය සංරක්ෂණය කරන්න සුවදායි පරිසරයක් තිබුණොත් තමයි හෙට දවස ගැන අපිට හිතන්න පුළුවන්. අපිට ඔක්සිජන් ඕනේ සමහරු නෑ කිව්වට. ඒ හිතන්න ඕනේ පරිසරයක් ලස්සන නම් විතරයි. හැමතැනම නෑවා. ඇදගෙනත් නෑවා. ස්තුති කතාව තමයි අමාරුම කතාව. මොකද කාගේ හරි නමක් කියවුණාට කමක් නෑ. නොකියවුනොත් එහෙම ප්‍රශ්නයක්. මටත් හොඳ නෑ, යාටත් හොඳ නෑ. හෙට උදේ මට කෝල් කරලා බනින්නත් පුළුවන්. මුලින්ම සරත් කොටගම සර්ට මගේ ආරාධනාව නිහතමානීව පිළිගත්තට කාර්යබහුල රාජකාරී ගොඩක් මැද්දේ පැමිණිලා කතාවක් ලෑස්ති කරගෙන ඇවිල්ලා මෙතන ඉදිරිපත් කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා හදවතින්ම. ශාන්තය ශාන්ත ජයවීර මහත්තයා සංරක්ෂණ කටයුතු රාශියක් කරන දවස ගානේ ඒ අතරතුර මෙතනට පැමිණලා මා වෙනුවෙන් කාලය වැය කරා. නැතු ළමා අධ්‍යාපනය වෙනුවෙන් ගොඩක් ප්‍රොජෙක්ට්ස් කරනවා. ස්තුතියි ගොඩක්. අසිරි සොබාසිරි 1 නිකුත් තුනේ අදට හරියටම අවුරුදු 5කට කලින් 2019 අගෝස්තු 22 බ්‍රහස්පතින්දා දවසක් 2024 අගෝස්තු 22ත් බ්‍රහස්පතින්දා දවසක් වෙනසකට තියෙන්නේ එදා හොඳටම වැස්සා ආපු කටියට මතක ඇති අද නම් ඒ තරම් වැස්ස නැහැ අපේ ජීවිතේ මේ අවුරුදු 5 කොච්චර වෙනස් වෙලාද අවුරුදු 5ක් අපි හැමෝම දන්නවා කොවිඩ් වසංගතය මේ කාලය අතරතුරේ ජීවිත අවදානම් ගොඩාක් තිබුණා අපි වුණත් ජීවත් වෙන්න බයෙන් හිටියේ ඊට පස්සේ දේශපාලන පෙරළිය ලංකාවේ පෝලිං තිබුණා අරගල තිබුණා ගොඩක් දේවල් ඒවත් ඉවර කරගෙන අවුරුදු 5ක් ගත වුණා කොහොම හරි අසිරි සොබාසිරි 2 සිතුවිල්ල සිතේ ජනිත වූ මොහොතේ සිට මේ මොහොත දක්වා අද දිනේ දක්වා මා සමග සිටි අයට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. එයාට ගොඩක් පිං මොකද මේක සිතුවිල්ලක් පහළලා මදි ඒක ප්‍රායෝගිකව අත්විඳලා ලියන්න ඕනේ. මෙහෙම ලියද්දි
කොළඹ ඉඳලා ලියන්න බෑ. ගෙදර ඉඳලා ලියන්න බෑ. කැමරාව අරන් යන්න ඕනේ කැලේට. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. එවන් චාරිකාවලදී මහා එකතු වුණු ජීවිතතර යදුරු මහතුන්ට, මගේ මිත්‍රයින්ට, වනජීවී නියාමකවරුන්ට, රැකස්ලා මාර්ගෝපදේශකයන්ට, ඒ වගේම ඈත ගම් දනව්වල ගැමියන්ට. මොකද අපි දුර ගමකට ගියාම අපි ඇත්තටම අමුත්තෝ එයාට. අපිව පිළි අරගෙන අපිට සංග්‍රහ කරලා නවතන් දීලා ඒ විතරක් නෙවෙයි අපිට මඟ පෙන්වුම් කළා මනම් පරිමහත්ය ඔබතුමාගේ පළාතේ ඇත්තේ වගේ. එහෙම කරපු හැමෝටම මම ගොඩාක් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අයගේ උදව් නිසා තමයි මේ පොතේ ආරම්භය සිද්ධ වුණේ. අදහස් ආවේ සටහන් එකතු වුණේ. ඊළඟට මේ සටහන් පරිගණක අකුරු සංයෝජනය කර කැස්බෑව වරුණ දිල්ලුක්ෂ මහත්මයාටත් පොතේ පිටු නිර්මාණාත්මක නිමාවක් ලබා දුන්න ධනුෂ් ශ්‍රී ලංකෝන් සොයුරා මම හිතන්නේ මේ සභාවේ නැහැ මේ මොහොතේ. මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ පොත ඉතාමත්ම ලස්සන සැකස්මකින් නිම කරේ ඔහු. ඊළඟට මුද්‍රණය ටයිප් සෙටින් කරලා පොත අතර හම්බුණා. මුද්‍රණය කරා කැස්බෑව ඉන්දි ප්‍රින්ටර්ස් ඉන්දික කල්පිහිල්ල මෙතුමා ඉන්දික ගොඩක් ස්තුතියි. හොඳට වැඩේ කරා. තාම මිස්ටේක් එකක්වත් මම දැක්කේ නැහැ. දැක්කොත් කියන්න. ඊළඟට මේ වගේ වැඩක් ලේසියෙන් කරන්න බෑ. අනුග්‍රහයක් නැතුව. අනුග්‍රහක බෞද්ධන් කීප දෙනෙක් නාමල් මීට කලින් දැම්මා තිරේ මත. ඒ උදව් සියල්ලටම ස්තුතියි. මොකද හැම දෙයකටම වියදම් ටැක්ස්ුත් ගෙවනවනේ. ඒක නිසා අමාරුයි. ඊළඟට සල්ලි එකතු කරලා තොරතුරු එකතු කරලා පොතක් ගැහුවට වැඩක් නැහැ. පොතක් අච්චු ගැහුවට වැඩක් නැහැ. ඒක මිනිස්සු දන්නේ නැත්තම්. ඒකට මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්න විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය, සිරස රූපවාහිනිය, දෙරණ රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ හරිත ටීවී channels වලින් සහ ජාතික ගුවන්විදුලි සිටි FM සේවාව මේ ගැන ප්‍රචාරයක් ලබා දුන්නා. ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය මව්බිම, සිලොන් ටුඩේ, සිළුමිණ, ලංකාදීප සහ ඩේලි මිරර් මෙතන පැමිණ සිටින සියලුම මාධ්‍ය නියෝජිතයන්ට මගේ ස්තුතිය පුද කරනවා. ඊළඟට පොතක් ගැහුවා, සල්ලිත් එකතු කරලා print කරා, ඇඩ්වර්ටයිස් කරා, මෙතනට ආවා. මෙතනට ආපු මොහොතේ සිටම ඔයගොල්ලොත් එක්ක හිටියේ මම නෙවෙයි. අපේ මිත්‍ර සුරේ. ඉදිරිපත් කිරීම විශිෂ්ටයි. ඊවතාවෙත් එහෙමයි, අදත් එහෙමයි, ආයි කරොත් ඒත් ඔබම තමයි. ස්තුතියි ගොඩක්. අද වැඩසටහන සාර්ථක කරන්න සුරේ වගේම වර්ණවත් කරන්නට තවත් කීප දෙනෙක් හිටියා. සිරස නිවුස් කියනවා දැක්කයින් පස්සේ අද තමයි මයික් එක ඉස්සරහා ඉන්නවා දැක්කේ. නිශාන්ති, දිල්රුක්ෂි, thank you very much. මං හිතන්නේ හෙට ඉඳලා නිවුස් කියන්න පුළුවන් වෙයි. සිරස හැරි වෙන channel එකකට ITN එකකින් හරියට දන්නේ නැහැ. ස්තුතියි. ඊළඟට අද තවත් නළුවෙක් බිහි වුණා. මම එනවා දැක්කා ප්‍රභාෂර වණ්ඩාර කොහේ හරි ඇති. හෙට ඉඳලා චිත්‍රපටි වල රඟපාන්න පුළුවන් වෙයි. දියලු මැල්ලේ රූපරාම වල පෙනී හිටිය ඔහු. ඊළඟට බසිම්බිස් කායක ගණ්ඩායම සේපාල මොන්සේක මහත්තයා මගේ බිරිඳගේ පියා ස්තුති ගීතය ගායනා කරාට ආරම්භක සමාජිකයෙක් හැටියට. ඒ වගේම මේ සංගීතය වෙනස් කළා මට නැවත පටිගත කරලා දුන්නා හි සමාජික රවි පෙරේරා මහත්මයා. ස්තුතියි ඔබටත් මෙතන ඉන්නවා නම්. ඊළඟට මේ උත්සවයේදී මේ වැඩසටහනේදී තිරේ පිටුපසේ හිටියා නාමල්. මේ ඔයගොල්ලෝ දැක්ක ස්ක්‍රීන් එක ඔක්කොම කරයාගේ කම්පියුටර් එකෙන්. ගොඩක් ස්තුතියි නාමල්. නාමල් වගේම තවත් නිහඬ සේවයක් කරා මහවැලි කේන්ද්‍රයේ ශබ්ද පරිපාලනය සහ ආලෝකකරණය පිටිපස්සේ ඉඳගෙන කට්ටිය. ඒ අයටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරය ලබා දුන්න ඒ අධ්‍යක්ෂකතුමා රවියාල් කුලතුංග මැතිතුමාට සහ කාර්ය මණ්ඩලයට මම ස්තුතිවන්ත වෙනවා. පොත අරගත්ත කට්ටිය පෙරලලා බැලුවා නම් සමහර පින්තූර වල තියෙනවා කහපාට ඩොට් එකක්. සමහර පින්තූරවල ආරම්භයේදීම තියෙනවා අතිරේක ඡායාරූපකරණය දෙවිනු විපුල ගුණ. මගේ කොල්ලා අර ඉන්න කැමරාවක් අරගෙන එයාගේ සමහර ඡායාරූප ටිකකුත් මේ පොතේ ඇතුල් වෙලා තියෙනවා. මොකද එයාගේ පින්තූර සමහර වෙලාවට මගේවට වඩා අති විශිෂ්ටයි ඒ තියෙන කෝණ. thank you දෙවිනු.
ඊළඟට සුරේ මේ ඔක්කොටම ස්තුති කරා. තව අප අමතක කරන්න බැරි චරිතයක් තියෙනවා මෙතන. ඉන්නවා මෙතන. ආරම්භයේ ඉඳලම නොකරපු දෙයක් නැහැ. අසිරි සබාසිරි නම දැම්මේ ඔහු. මගේ නෙවෙයි. ඊළඟට ආරාධනා පත ඉන්විටේෂන් හැදුවා. මේ බැනර් හැදුවා. මේ මගේ වචන නෙවෙයි. පුවත්පත් නිවේදන ලිව්වා. සෝදුපත් බැලුවා. ප්‍රූෆ් බලන ගලේසි නෑ. නිදි මරාගෙන සමහරවිට කේන්ති යන අපිටත් සද්ද දානවා. සද්ද වහගෙන අපිත් අහගෙන ඉන්නවා. මේ සියලුම සම්බන්ධීකරණය කටයුතු කර එක පුද්ගලයෙක්. පුෂ්කර වන්නිආරච්චි මහතා මගේ මිත්‍රයා. ගොඩක් ස්තුතියි ඔබට. මේ වැඩසටහන අවසානයේ සුළු සංග්‍රහ ක්ලාස් එක කරලා තියෙනවා. ඒ සම්බන්ධීකරණය කරේ රෝහන් කේට සායතනයේ සමග සයුරි විහාරා මගේ සොයුරියා. ස්තුතියි. ඊළඟට මේ පොත් මිලදී ගැනීමට එහා පැත්තේ පසුකම් සල්සා තියෙනවා. සයුරි සාසචිනි ගොඩක් ස්තුතියි. ඊළඟට තවත් එක දෙයක් කිව යුතුයි. මේ පොතේ ඉංග්‍රීසි පරිවර්තනයක් ළඟදීම නිකුත් වෙනවා. එහි පරිවර්තන කටයුතු කළ ලාල් හේවාපතින් මහත්මයාත් මේ සභාවේ ඉන්නවා. ගොඩක් ස්තුතියි. අපි ඊළඟ පොත ඉක්මනටම එළි දක්වමු. ඊළඟට අවසාන වශයෙන් කිය යුතුයි වෙලාව 5:45යි මොන සංවිධානය කළත් වැඩක් නැහැ. සාර්ථක වෙන්නේ නැහැ සුරේ. මේ අය මෙතනට ආවේ නැත්තම්. දුර බැහැර ඉඳලා ආපු කීප දෙනෙක්ම ඉන්නවා. අද සතිය වැඩ කරන දවසක් නිමාඩු දාලා එහෙම නැත්නම් හොරෙන් කට් එකක් දාලා ආදී ආපු කට්ටියත් මෙතන ඉන්නවා. කොහොම හරි කමක් නැහැ. ආපු සියලු දෙනාටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙහි පැමිණීම ගැන අද දිනේදී. පරිසරය වෙනුවෙන් මේ අය ඇත්තටම පරිසරය වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයේ මොහොතක් ගත කරපු කට්ටිය හැටියටයි මම දකින්නේ. පරිසරය සංරක්ෂණය කළොත් පමණයි හෙට දවසක අපිට හොඳින් හුස්ම ගන්න පුළුවන් වෙන මම මුලින්ම කිව්වා වගේ. පරිසරය ආරක්ෂා කරද්දී අර කතාවක් තියෙනවානේ අලිය යන පාරේ වැට ගහලා අලියවත් උඩින් යනවා කියන්න බෑ. ඒක වැරදි. ඒක නෙවෙයි සංරක්ෂණය කියන්නේ. අලියට ඒ පාරෙම යන්න දීලා අපි පැත්තෙන් මේ පැත්තෙන් සංරක්ෂණය කරන එක. පාර හදන එක නැත්තම් ඌට අවහිර නොකරන එක. ඒකයි. ඔබ සියලු දෙනාටම මේ පැමිණීම වෙනුවෙන් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.